ડિપ્રેස් වෙච්ච clients ලාව handle කරන්න වෙනවා. Patients ලාව. මෙයා ડિප්‍රෙස් වෙච්ච clients ලාවනේ handle ඔයා දන්නවද post study work visa එකේදී ඒගොල්ලන්ට හොඳ job එකක් හම්බුණොත් property එකකට invest කරගන්න පුළුවන්ද? ට ඔය ක්‍රෙඩිට් කාඩ් එකේ මම මාර්කෙට හිර වුණා. හරිද? ඒ හිර වෙලා තියෙනකොට මේ ගිවා ගන්න විදිහක් නැහැ. මම ඔයගලන්ට මම හිතන්නේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මම අර කිචන් හෑන්ඩ් ජොබ් එකක් කරන්න ගිය එක. මේ කියන්නේ මේ ඇවිල්ලා මේ ස්ටුඩන්ට් කාලේ නෙමෙයි. මේ කොවිඩ් කාලේ හිර ඒ ඇත්තටම ගියේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල් ගෙවන්න නෙමෙයි. දෙන්න මේක රකපාලා පෙන්නපු විදිය. මෙහෙමයි no doubts. හරි මෙයා වික්ටර් මිගෙල්ගේ දියණිය, ඔයා වික්ටර් මිගෙල්ගේ මුණුපුරා. ඒක කිසිනවා මේ මම තව කතාවක් කියන්න මේ වැඩි උඩ යන්න එපා. මේ ළඟදී ඇහුවා මේ මිස්ටර් මිගෙල්ගේ නංගි නේද කියලා. මගෙන් නංගි මට ඔෂීන් එකෙන් තමයි හඬ කැවීම වලින් පටන් ගත්තේ. ඔෂීන් එකේ හඬ කවන්න කායෝගේ චරිතය කරා. ඉතින් ඊට පස්සේ දිගින් දිගටම තිබ්බ ගොඩක් ඒවා කරගෙන ආවා. මට ඇත්තටම ගොඩක් ඒවා මතකත් නැහැ මොනවද කියලා ගොඩක් කතාරීමේ මට මතකයි ගොඩක් කරා. ඉතින් අර පසු කාලීනව ගොඩක් පොපියුලර් වෙච්ච එකක් තමයි සුජාත දියණිය කියන එක. ඉතින් ඒකේ අර නපුරු චරිතයක් තියෙනවා. චෝයි පාලිකාව කියලා. ඉතින් චෝයි පාලිකාවගේ කැරක්ටර් කියන්න දේවල් ගොඩක් තියෙනවා. කියාගන්න විදියක් නැහැ අමාරුවට. දොස්තරගේ මූණ දිහා බලාගෙන ඒ කියන්නේ පේන් එක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. එක පාට මාලිගා ගන්න හීන එච්චර ලොකු ඒවා ගහගන්න එපා. ඒවා ගන්න පුළුවන් පස්සේ. ඉස්සෙල්ලා පොඩි ගෙදරකින් පටන් ගන්න ඊට පස්සේ පොඩ ඒක ලොකු කරගන්න පුළුවන්. ඔව්. මම ඉන්වෙස්ට් කරා බිස්නස් එකකට. ඒක සම්පූර්ණයෙන්ම ඇත්තටම ගොත ඒ සල්ලි ඔක්කොම වතුරේ ගියා. ඒ කියන පස්සේ කාලෙක ඉතින් මම ඇත්තටම දුක් වුණා අමාරු විදියට. රයිට්? නමුත් ඉතින් අර මම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම ජීවත් වෙන කෙනෙක්කුත් නෙමෙයිනේ. මම ඒකෙන් ආපහු සරයක් ඕවර්කම් වුණා. ඊට වඩා හොඳ දේවල් කරගෙන ඉස්සරහට ආපු නිසා. නේද? දැන් අපි මම දැන් හැමතිස්සෙම කියා ගන්නවා මම ඩිරෙක්ටර් කියලා. ඔව්. ගිහලා බලන්න මම ඇත්තටම ඩිරෙක්ටර් බලන්න ගිහලා මම ඩිරෙක්ටර්ද කියලා. අයිබෝන් lights on අම්මා අද පොඩි වෙනස් විදිහකට මේක පටන් ගන්න කියලා හිතුවා. okay right ඉතින් කොහොමද සතියකින් පස්සේ නෑ මම මේ ලයිට් එක බැලුවේ සතියකින් පස්සේ ඇත්තටම හොඳයි. ඉතින් සුපුරුදු පරිදි හොඳින් ඉන්නවා. පෙබරවාරි ඉන්ටේක් එකට ළමයි වේවල ඉවරයි. පෙබරවාරි ඉන්ටේක් එකේ ඔක්කොම ඉවරයි නේ? ග්‍රාන්ට් එලා ඉවරයි. ඔක්කොම ඉවරයි. right හරි අපි පොඩ්ඩක් මං හිතන්නේ දැන් almost ඔක්කොම යන ප්ලෑන් එකේ තමයි ඉන්නේ. කෙනා අද යනවා හෙට යනවා ඉන් අනිතර යනවා දිගටම ඉතින් අපි අර ප්‍රොමිස් වෙච්ච විදිහටම අපි මේ පෙබරවාරි ඉන්ටේක් එකේ යන හැමෝටම අපි ඇත්තටම කිව්වොත් අපේ සිම් කාඩ් එක ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඒකට අපිට හොඳ ෆීඩ්බැක් එකක් ඇවිල්ලා තියෙනවා මේ රෙන්ට් ගිය ස්ටුඩන්ට්ස් ලගෙන්. ඒක කොච්චර දුරට ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණාද කියලා. මොකද ඒක ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි සිම් කාඩ් එකක් දීලා ඒක කරනවා කියන එක. නමුත් ඒ වුණාට අර හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ නේ. ඉතින් ඒක නිසා මේ ඒක සිස්ටම් එක ඇත්තටම සෑහෙන වැඩ කරනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් අපි පුළුවන් තරම් බලන්නේ ස්ට්‍රෙස් ෆ්‍රී විදියට hassle free යන්න පුළුවන්. ඉතින් කලින් ගිය කට්ටිය බලලා අනේ අපිට දුන්නේ නැහැ නේ කියලා. sorry. නෑ ඒ වගේ හම්බෙච්ච ෆීඩ්බැක් එක බේස් කරගෙන තමයි අපි අලුත් ඉනිෂියේටිව්ස් හැම අපි බලන්නේ හැමදාම දවස ගානේ මාසෙ ගානේ අවුරුද්ද ගානේ ඉම්ප්‍රූව්මන්ට් එකක් නේ අපි හැමතිස්සෙම බලන්නේ. ඉතින් ඒක නිසා තව ඉස්සරහට තව දේවල් කරන්න පුළුවන්. ඉතින් අර ඒ අදාළ ස්ටේජ් එකට ආවම තමයි ඉතින් ඒක කරන්න පුළුවන් නේ. ඉතින් ඒත් එක්ක මම මොනවද කතා කරන්න කියලාත් මම එහෙනම් කියන්නම්. ඔව් කියන්න මං හිතන්නේ අපි ඉල්ලලා තීච්ච මාතෘකාවක්. අනිවාර්යෙන් අපි හැමතිස්සෙම මේ පොඩ්කාස්ට් එකේ කරන දේවල් තමයි ඕගොල්ලෝ ඉල්ලලා තියෙන දේවල් තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම මේ පොඩ්කාස්ට් එකේ ඉතින් මම දැක්ක රෙජිස්ටර්ඩ් නර්ස් කියන එක ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ පොරොන්දු වෙච්ච විදිහට මම දැන් රෙජිස්ටර්ඩ් නර්ස් එහෙම නැත්නම් එන්රෝල් නර්ස් කියන එක දෙකම අපි කතා කරන්න පුළුවන්. ඒක ගැන අද කතා කරනවා. ඒ වගේම ඕගලන්ට තව කතා කරන දේවල් තමයි මේ ගොඩක් අයට ලොකු ආසාවක් තියෙනවා මේ ව්‍යාපාරයක් පටන් ගන්න එක නවසීලන්තයේ ගිහිල්ලා. right එතකොට ඒක මට කතා කරන්න යම් කිසි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. මොකද හේතුව එකක් ඇවිල්ලා මම ස්ටඩි කරේ බිස්නස් ඔන්ටර්ප්‍රිනර්ෂිප් තමයි මේ නිව්සීලන්ත වල. ඒ වගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට නිව්සීලන්ත වල. ඉතින් මම ඒකට මම කියන්නේ මම එක්ස්පර්ට් කෙනෙක් කියලා. ඒ වුණාට මට මගේ එක්ස්පීරියන්ස් එකෙන් දේවල් ටිකක් මට අද ෂෙයා කරන්න පුළුවන්. මොකද ඔය බිස්නස් පටන් ගන්නවා කියන එක නිව්සීලන්ත වල පටන් ගන්න ලේසි වුණාට කරගෙන යන්න ලේසි නෑ. සස්ටේන් වෙන්න එක. ඉතින් ඒක නිසා මම හිතනවා ඕගලන්ට ප්‍රයෝජනවත් වෙයි. එහෙම ඔළුවේ තියෙනවා නම් මේ වැඩසටහන අනිවාර්යයෙන්ම ඕගලන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ එකට තමයි ප්‍රොපර්ටි එකක් ගන්න එක. ඔය තියෙන ප්‍රොපර්ටිස් සෙල් කරලා ෂෝ මනි පෙන්නලා යනවා. එහෙ ගිහිල්ලා ප්‍රොපර්ටි එකක් ගන්න එක. අනිවාර්යයෙන් ඇත්තටම ඒක මිනිස්සෙගේ සිහිනයක්. ඔව් දැන් ඔයාලට උනත් පේනවා. ඉතින් මේ යන කට්ටියගේ
ඉන්ටෙන්ෂන් එක ඉතින් අපි දන්නවනේ ඇත්ත කතාව නේද ඉගෙන ගන්නවා වගේම ඊට පස්සේ සෙටල් වීම කියන එක ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. ඉතින් සෙටල් වෙනවා කියන්නේ ගයක් ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි ඔළුවට ගිහිලා තියෙන්නේ. ගයක් ගන්නවා, වාහනයක් ගන්නවා, ළමයි බොහොඳ ඉස්කෝලේ එකට දානවා. මේවා වටානේ දැන් මේවත් එකතු කරන් තමයි මේගොල්ලෝ මේ ගමන යන්නේ. ඉතින් ඒක නිසා අද හිතුවා අපි පොඩක් මාතෘකා ටික ලිමිට් කරලා ඒ ගැන පොඩ්ඩක් ඉන් ඩීටේල් අද කතා කරන්න කියලා. ඉතින් ওই ටොපික්ස් දෙක අද අපි කතා කරනවා. ඒ අතරතුරේ ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා මේ ලින්ක්ස් එහෙට මෙහෙට කනෙක්ට් වෙනවා. ඉතින් ඒවා අපි කතා කරමු. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු එහෙනම්. රයිට්. මම දන්නවා නර්සස්ලට ලොකු පඩියක් ගෙවනවා කියලා. අනිවාර්යයෙන්ම පළවෙනි දේ කියන්න ඕනේ මේ රෙජිස්ටර්ඩ් නර්ස්. එහෙම නැත්නම් එන්රෝල් නර්ස්. එහෙම නැත්නම් අපි නර්සින් ඇසිස්ටන්ට් කියලාත් කියනවා. මේක ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා. ඒක කියලාම පටන් ගන්නම්. මේ කතා කරන්නේ 2025 අවුරුද්දේ. රයිට්. ඉතින් මේ ලිස්ට් මාරු වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ නර්සින් කියන එක නම් අයින් වෙයි කියලා කිසිම ලිස්ට් එකකින්. මොකද ඒකට විශේෂ හේතුවක් තියෙනවා. නවසීලන්තයේ ඒජ් කෙයාර් පොපියුලේෂන් එක වැඩි. ඉතින් ඒක නිසාම නර්සස්ලට තියෙන ඩිමාන්ඩ් එකත් වැඩි. ඉතින් ඒක නිසා මේක ඇවිල්ලා පබ්ලික්ලි අවේලබල් ඉන්ෆර්මේෂන් එකක් අපි මේ කියන්නේ. ඔයගලන්ට අපි ලින්ක් එක පල්ලෙහාම දානවා හැමදාම වගේම. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒ අදාළ ජොබ් ටයිටල් එක සර්ච් කරලා බලන්න. ඉතින් එන්රෝල් නර්ස් කියන එක ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් කියන එකේ තියෙනවා. ඒ වගේම රෙජිස්ටර්ඩ් නර්ස් කියන එකත් ඒ කියන්නේ ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් කියන එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අත්‍තරම කොහොත ඒ ජොබ් එකේ ඔයාලට හම්බුනොත් ඒ රික්වයර්මන්ට්ස් මීට් කරොත් ඔයාලට කෙලින්ම රෙසිඩන්ස් ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඒක ඔයගලන්ට මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඉතින් අපිට බැරිද ලංකාවේ නම් ඕක කරන්න යන්න ඔච්චරටම ඩිමාන්ඩ් එකක් තියෙනවා බැරිද? බැරි කමක් නැහැ. එහෙම කරපු මිනිස්සු ඉන්නවා. නමුත් සමහරක් වෙලාවට සමහර කට්ටිය උතනදී ෆේල් වෙන තැනක් තියෙනවා. ඒ තමයි IELTS කියන එක්සෑම් එක නිසා ගොඩක් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. අනිත් එක රටින් එළියේ ඉඳන් ජොබ් එකක් ගන්න ටිකක් අමාරුයි. ඒක කරන්න පුළුවන් කැපැසිටි එක තියෙන මිනිස්සුත් ඉන්නවා නැති කට්ටියත් ඉන්නවා. right මොකද අපි දන්නවා එහෙම කැප් ඒ ඇසෙස්මන්ට් එක කරලා ගිහිල්ලා ඒ රෙජිස්ටර්ඩ් නර්ස්ලා වෙච්ච කට්ටිය ඉන්නව නැතුව නෙමෙයි. හැබැයි ගොඩක් අය තෝරගන්න පාත්වය එක තමයි ස්ටුඩන්ට් වීසා වලින් ගිහිල්ලා අපි බැචලර් ඔෆ් නර්සින් වගේ ලංකාවේ තියෙනවා කියලා. එහෙමයක් තියෙනවා නම් ඒක නිව්සීලන්ත සමහරවල් මාස්ටර් ඔෆ් හෙල්ත් සයන්ස් වගේ එකකට ගිහිල්ලා මේ කැප් ඇසෙස්මන්ට් එක කරලා ඒගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් මේ නිව්සීලන්ත මේ කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙලා ඒ ඔකියුපේෂන් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අර ඒක තමයි පොසිබිලිටි එකක් තියෙන විදිය. රයිට්. ඉතින් අපි ඒවා ඉතින් තමන්ට කැමති කරන්න පුළුවන්. නමුත් අද අපි පොඩ ජොබ් එක ගැන කතා කරමු. ඉතින් මේක අර අපි සුපුරුදු පරිදි කිව්වොත් මේක ඇත්තටම කිව්වොත් අර පුවර් ඇවරේජ් ගුඩ් කියන තැන ගත්තොත් ගුඩ් කියන තැන තමයි තියෙන්නේ. ඉතින් මේක බලන කෙනෙක් සමහර කෙනෙක් මේ පිස්සු කියන්න එපා මේ නර්ස්ලා මෙහි ඉන්නවා රසම හොයාගන්න බැරුව කියලා. වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ එක එක්කෙනාගේ පර්සනැලිටි එක අනුව ඒක වෙනස් වෙනවා. කොහොම හරි මේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එක අනුව අපි කතා කරොත් එහෙම ඒගොල්ලෝ එන්කරේජ් උත් කරලා තියෙන නිසා මේක ඩිමාන්ඩ් එකක් තියෙන ෂෝටේජ් එකක් තියෙන ප්‍රොෆෙෂන් එකක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එන්රෝල් නර්ස් කෙනෙක්ට නයන කීයක් සැලරි එක හම්බ වෙනවද? එන්රෝල් නර්ස් කෙනෙකුට සාමාන්‍යයෙන් ඇවරේජ් නිව්සීලන්ත ඩොලර් 74000ක් විතර වගේ හොයන්න පුළුවන් අවුරුද්දකට. ඒ වගේම තමයි රෙජිස්ටර්ඩ් නර්සස්ලාට මම කියන්නේ දැන් ඒගොල්ලෝ මේ එන්රෝල් නර්ස් කෙනෙක් 74000 හොයනකොට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්ගේ ස්ටාර්ටින් සැලරි එකම 79000 වගේ වෙනවා. දැන් මේ එන්රෝල් නර්ස් රෙජිස්ටර්ඩ් නර්ස් කියන එකේ වෙනස දැන් බලයිද? දැන් බලන අයටත් අහන්න. එන්රෝල් නර්ස් රෙජිස්ටර්ඩ් නර්ස් කියලා කිව්වහම දැන් ඇත්තටම කිව්වොත් එන්රෝල් නර්ස් කෙනෙක් එහෙම නැත්නම් නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් කියන එක නෙමෙයි. එයා කොහොමද රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් යටතේ තමයි සුපර්විෂන් එක යටතේ තමයි එයා වැඩ කරන්නේ. එතකොට එයා ගොඩක් වෙලාවට බේසික් ටාස්ක් තමයි කරන්නේ. රයිට්? ඒක බේසික් ටාස්ක් කිව්වම දැන් එකපාරම මතක් වෙනවා. ඉන්ජෙක්ෂන් කට්ට අතේ තියාගෙන ඉන්නවා. ඒක නිකන් මිස්ටර් මිගෙලුයි මමයි වගේ. මිස්ටර් මිගෙල් ඇවිල්ලා රෙජිස්ටර්ඩ් නර්ස්. මම තමයි අතේ තියාගෙන ඉන්නේ කට්ට. එච්චර බේසික් ලෙවල් එකට දාන්න එපා. ඒක මේ එන්රෝල් නර්ස් කෙනෙක් ඉන්නෝනේ කට්ට අතේ තියාගෙන. මම අදහස් කරේ ප්‍රොෆෙෂන් එකට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින් ගත්තාම තියෙනනේ බේසික් ටාස්ක් තියෙනවානේ. හරිද? එතකොට ඒ වගේ මේක මාර රෙස්පොන්සිබල් ජොබ් එකක්. මුලින් මේක කියන්න ඕනේ මොකද මේ ආවට ගියා. ඒ කියන්නේ නායන නිව්සීලන්ත ගියා කියලා එකපාරට නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න බෑ. බයයි ලෙඩ බලන්න ටිකක්. ඒක ගැහනුද පිරිමිද කියලා නැහැ. ඒකට ක්වොලිෆිකේෂන් එකක් ඕනේ. at least ඩිප්ලෝමා එකක් ඕනේ රෙජිස්ටර්ඩ් එන්රෝල් නර්ස් කෙනෙක් වෙන්න. ඒක විතරක් තිබිලා මදි. එයා කැප් එක කරන්නත් ඕනේ. ඇසස්මන්ට් එක කරන්නත් ඕනේ. එහෙම කරලා තමයි යාට නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක්. එහෙම නැත්නම් එන්රෝල් නර්ස් කෙනෙක් හරි වෙන්න පුළුවන්. එතකොට ඉතින් පල්ලයට යන්න ඉස්සෙල්ලා දැන් කැප් කියලා වචනයක් කියුණානේ. ඔව්. දාන එක. කැප් එක ඕගලන්ට ඕනනම් ලංකාවේ ඉඳන් උනත් ඒක කරන්න පුළුවන්. ඒ වගේම නිව්සීලන්ත ඇවිල්ලත් කැප්
ඒ ඇසස්මෙන්ට් මේ එක්සෑම් එක කරන්න පුළුවන්. මොකද කෝස් එක. ඒ කෝස් එක කළා මේ ඇසස්මෙන්ට් එක කරන්න පුළුවන්. විශේෂයෙන්ම තියෙන්නේ ඉන්ටර්නැෂනල් නර්සස්ලට. උදාහරණයක් විදිහට දැන් ලංකාවේ අපිට ඉන්නවා NTS එකේ නර්සස් ට්‍රේනින් ස්කූල් එකෙන් පාස් අවුට් වෙන. ඒ කියන්නේ ඩිප්ලෝමා ඉන් නර්සින් කියන එක කරපු නර්සස්ලා. සමහර කට්ටිය ඉන්නවා මේකේ ෆුල් බැචලර් එක කරනවා. නැත්නම් NTS එකෙන් ඩිප්ලෝමා එක කරලා ඉවර වෙලා බැචලර් එක টොප් අප් එකක් කරගන්නවා. එහෙම නර්ස් කෙනෙක් ලංකාවේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට පිටරට විශේෂයෙන් නිව්සීලන්ත ඕස්ට්‍රේලියා වගේ රටවල් වල නර්ස් කෙනෙක් වෙන්න ඕන නම් ඔය කියපු කැප් එක කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ කැප් එක කරන්න තව ගොඩක් අය ස්ට්‍රගල් කරන තැනක් තමයි IELTS. ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක ඒ රික්වයර්මන්ට් එක මීට් කරන එකත් ඒක ලේසි නෑ. 7.0 ඊච් බෑන්ඩ් ගොඩක් වෙලාවට ඉල්ලනවා. ඒ වගේම OET right occupational English test ඒක කරන්න ඕනේ දෙකකින් එකක් කරන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට අපේ නර්ස්ලා සමහරකට එතනදී ස්ට්‍රගල් කරනවා. ඒක නිසා කැප් එක කරගන්නේ නැහැ. මිස්ටර් මිගෙල් මම තව පොඩි දෙයක් ඇඩ් කරන්නම්. දැන් මේ නර්සින් බැචලර් එකකට හරි මාස්ටර් එකකට හරි යනවා නම් ඒගොල්ලන් කරන්න ඕනේ IELTS. අපි මේ කියන රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන තැනකදී තමයි OET එකයි IELTS එකයි ඇක්සෙප්ට් කරන්නේ. අනිවාර්යෙන් එතන ඒක කරන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලෝ මේ බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ තත්ත්වෙට මුණ දීලා ඉන්න IELTS දැන් 3-4 පාරක්ම try කළත් 7.0 නම් එන්නේ. සමහර ඉන්නවා මම දන්න ස්ටුඩන්ට්ස්ලා මේක කරලා තියෙනවා. ඒගොල්ලෝ මාස්ටර් ඔෆ් හෙල්ත් සයන්ස් වගේ ප්‍රෝග්‍රෑම් කරන්න ගිහිල්ලා තියෙනවා. ඒතර ඒකේ රික්වයර්මන්ට් එක 6.5 overall 6.0 each band. ඕක කරලා ඒක ගන්න ඒක හරි ගන්න ඕනේ. අරගෙන ඉවරලා ඒගොල්ලෝ යනවා. ගිහිල්ලා ඉවරලා ඒ රටේ ඉන්නකොට ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හැදෙනවා. එහි ඉන්නවට වඩා අනිවාර්යෙන්ම හැදෙනවා. ඊට පස්සේ IELTS ලියනකොට ගොඩක් අය 7.0 කියන එක ගන්න පුළුවන්. හරිද? ඒක එක්කෙනාගේ මට්ටම් අනුව ඒක වෙනස් වෙනවා. බාධාවක් කරගන්න එපා. ඒක බාධාවක් කරගන්න එපා. ඉතින් ෆුල් try එකක් දෙන්න දීලා ඉවරදී බැරි නම් ඊළඟ ඔප්ෂන් එක ඒක තමයි. ඊට පස්සේ. yes. ඉතින් ඒකටත් ඉතින් වියදම් කරන්න සල්ලි තියෙන්න ඕනේ. මොකද මාස්ටර්ස් එකකුත් කරන්න එපා ඊට පස්සේ right. ඉතින් අපි කියන තරම් ඒක ලේසිත් නෑ. හරි. ඊට පස්සේ අපි කන්ටිනියු කරමු. අපි සැලරි එක ගැන කතා කරා. ඊට පස්සේ මොනවද මේ රෙජිස්ටර්ඩ් නර්ස්ලා කරන්නේ? රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට මේ නර්ස්ලා කරන දේම තමයි කරන්නේ. තමයි. ඔව් අනිවාර්යයෙන්ම පේෂන්ට්ස්ලා ඇසස් කරන්න තියෙනවා. ඒ වගේම තමයි ආදරෙන් කරුණාවෙන් බලා ගන්න ඕනේ ටෙන්ඩර් කෙයා ලව් කියන ඔය තුනත් එක්ක මම හිතන්නේ බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි පේෂන්ට්ස්ලාව එඩියුකේට් කරන්න ඕනේ. තමන්ගේ මම කියන්නේ තියෙන තත්ත්වයේ සීරියස්නස් එක කියලා ඉවර වෙලා ඒ ලෙඩ බය කරන්න කියන එක නෙමෙයි. නමුත් ඒක අනිවාර්යෙන් ඩෙමොන්ස්ට්‍රේට් කරන විදිහක් තියෙනවනේ. ඒක නර්සස්ලාට පුරුදු කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සෝ ඒක අනිවාර්යෙන්ම එයාගේ ෆැමිලි එක ඒ ලෙඩාව බොහොම පරිස්සමෙන් ඒ දේවල් ගැන ඉන්ෆෝම් කරන්න ඕනේ. වර්කින් කන්ඩිෂන්ස් ගැන කතා කරොත් ඔව් දැන් ඇත්තටම ලංකාවේ වගේම තමයි. ඉතින් මේ ලංකාවේ තියෙන විදිහටම 8 to 12 hours shift එකක් තියෙනවා. ඉතින් nights තියෙනවා. ඉතින් ඒ schedule අපේ roster එකකට තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් හැබැයි not more than 40 hours per week. not more than 40 hours per week. ඒක එහෙමයි. holidays දැන් ඒවා ලංකාවේ වගේම තමයි. ඉතින් holidays එහෙම කියලා වැඩ ගන්න එහෙම එහෙම එකක් වෙන්නේ මං කියන්නේ කැමරාවල වැඩ ගන්නවා කියන එක නෙමෙයි. නමුත් ඒවට එහෙම කල්චර් එකක් නෑ. shift එකකට වැඩ කරන්නේ ගොඩක් වෙලාවට පැය 40ක් වැඩ කරන්නේ. ඒ වගේම stressful situations handle කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මොකද especially දැන් මේ වගේ ඒක condition ලෙඩත් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. එතකොට නර්සුත් ස්ට්‍රෙස් වෙනවනේ. ඒ කියන්නේ එහෙම නෙමෙයි ඒගොල්ලෝ මොඩම කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. මොඩම කරන්න බෑ. දැන් මම හිතන්නේ මට කරන්න පුළුවන් වෙයි කියලා ඒක. වර්ධන අපි හැමෝටම පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ නර්ස් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් මම කියන්නේ මේ යං කෙනෙක් මේක අහන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම හොඳට රිසර්ච් කරලා බලන්න ඩේ ටු ඩේ ලයිෆ් එක කොහොමද මේ නර්ස් කෙනෙක්ගේ. රයිට්? එතකොට ඉවසීම කෙනෙක් කොච්චර තියෙන්න ඕනේද? ඕන තරම් වීඩියෝස් තියෙනවා නර්ස්ලා කතා කරනකොට ඒව බලලා ડિප්‍රෙස් වෙච්ච ක්ලයන්ට්ස් ලාව හැන්ඩල් කරන්න වෙනවා. පේෂන්ට් ලාව. ඔව් සමහරවිට. මෙයා ડિප්‍රෙස් වෙච්ච ක්ලයන්ට්ස් ලාව හැන්ඩල් ඔයා දන්නවද ડિප්‍රෙස් එහෙම වෙලා ඒ වගේ ડિප්‍රෙෂන් යන නර්ස්ලාත් ඇතිනේ නේද? ඒ කියන්නේ මේ වගේ සිටුේෂන් හાર્ඩ් සිටුේෂන්ස් දරා ගන්න බැරුව ලොකු ස්ට්‍රෙස් වෙලා ඉන්න. yes ගොඩක් ටොලරේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ලේසි නෑ අපි කියන්නේ මේක මේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා මේක ෂෝටේජ් එකේ තියෙනවා කියලා කවදාවත් මම තෝරගන්න එපා මන්නම් කියනවා. හැමතිස්සෙම කියන්නේ පැෂන් එක තමන්ගේ පැෂන් එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒක ෆලෝ කරන්න. මේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා ලොන්ග් ටර්ම් ස්කිල් ෂෝටේජ් එකේ තියෙනවා කියලා. එහෙම කියලා කරන්න යන්න පුළුවන්. එපා. ඒක ඇත්තට ඒක සස්ටේනබල් නැහැ. වර්ධන ඒ වගේ තෝරන එක ඇත්තටම සස්ටේනබල් නැහැ. ඒක නිකන් කරන්නම් වාලේ කිරීමක් පමණයි ඒක. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ entry requirements ගැන. right මොනවද nurse කෙනෙක් වෙන්න අවශ්‍ය කරන entry requirements? ambulance එක උත් යනවා. ඔව් නේ. yes. එතකොට අපි enroll nurse කෙනෙක් ඉස්සෙල්ලාම ගත්තොත් නායන මේ at least තියෙන්න ඕනේ diploma in enroll nursing කියන එක. level 5 qualification එකක් ඒක. ඒ වගේම
pass an ඕ assessment by ඇසස්මන්ට් එක පාස් වෙන්න ඕනේ අප්රූව්ඩ් approved ප්‍රොවයිඩර් provider කෙනෙක් කෙනෙක්. රයිට් අර ඒක වෙන්න ඕනේ ඊට පස්සේ පාස් an examination for enrolled nurses nurses, හරි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ටර්නැෂනල් ඉන්න කෙනෙක් දැන් අපේ ලංකාවේ ගොඩක් ඉන්නවා මේ නර්සින් ඩිග්‍රී නැති නවතර ඩිප්ලෝමා එක තියෙනවා ඒතර ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම පුළුවන් මේ කැප් කියන ඒ ඇසස්මන්ට් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කැප් එක්සෑම් එක කරන්න ඕනේ ඉතින් ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි enrolled nurse කෙනෙක්ට අර ඉස්සලා කිව්වා වගේ enrolled nursesලා වැඩ කරන්නේ under supervision of registered nurses. ඊට පස්සේ අපි රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් ගත්තොත් එයාගේ මිනිමම් රික්වයර්මන්ට් එකක් තමයි තියෙන අඩුම තරමේ බැචලර් ඔෆ් Bachelor's නර්සින් එකක් එකක් තියෙන්න ඕනේ රයිට් බැචලර් ඔෆ් නර්සින් එකක් තියෙන්න ඕනේ Level එහෙම නැත්නම් level 7 or හරි 8. level 8 qualification එකක් හරි ඒක තමයි මිනිමම් රික්වයර්මන්ට් එක ඊට පස්සේ එයාට එහෙමයි pass an assessment by an approved provider Provider. ඒ වගේම nursing Nursing council council එකේ එකේ registration examination එක මේ මගේ පොඩ නහය බුරුළු වුණා චුට්ටක් කළේ නැ තරම් දෙයක් නැහැ නර්ස් කෙනෙක් ඕනේ අද නේද? අසනීප hospital තත්ත්වෙන් ගැන වගේ දැන් ගොඩක් නෑ ආවා. කතා කරගෙන ඔව්. ඉන්නවා. hospital වල nurses මට හිතෙන්නේ ගැන ඒ කතා environment එක feeling එක ආවනේ ඒ අපි. එක හැදෙනවා නිකන්. ඉතින් අනිවාර්යෙන්ම ඊට පස්සේ ওই qualifications මේගොල්ලන්ට අවශ්‍යයි. ඊට පස්සේ education පැත්තෙන් ගත්තොත් එහෙම ඉතින් අනිවාර්යෙන් දැන් ඩිග්‍රී එකක් තියෙනවා කුවර පස්සේ ආපහු secondary education එක ගැන කතා කරන්න ඕනේ නෑනේ. ඊළඟට අපි කතා කරොත් එහෙම physical requirements. physical requirement ගත්තොත් එහෙම ඉතින් වැඩිපුරම හිටගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නර්ස් කෙනෙක් කියලා පුටුවේ වාඩිලා ඉන්නේ නෑනේ. ඒතකොට ෆිසිකලි ෆිට වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා මම මේ ඇස් දෙකට දැකලා තියෙනවා ওই නර්ස්ලා පිරිමි ගැහණු දෙකම මාර විදිහට ජිම් වලට යනවා මේ නිව්සීලන්ත වලට. fitness Ah, right, fitness හදන්න. ෆිට්නස් හදාගන්න. හරිද? උස මම එහෙම ඒගොල්ලන්ව බලන්න බැලුවමත් බෑ පේනවා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මොනවද මං කිව්වේ අර දැන් අර flight attendants වගේ එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? Fitness තමයි තියෙන්න ඕනේ. උඩට නැගලා මුකුත් දාන්න කියලා එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. Right. මෙයාත් මාර ප්‍රශ්න තමයි මෙයාත් සෙල්ලයින් දැන් මට එක නේ එකපාරට මම අමුතු ප්‍රශ්න හරි තමයි එකපාරට කල්පනා කරා ඇත්තටම මේව උසම කතා කරනකොට දැන් මාව අපි ඇප්ලයි වෙනවනේ හැමතිස්සෙම හිතුණු ඔව්, උස මටත් ගන්න nurse ප්‍රශ්න කෙනෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ආවා නර්ස් කෙනෙක් වුණත් ඒක මට නම් සේලයින් බෝතලේ එල්ලන්න උසපදි නිසා. හරිනේ. මේ නර්ස්ලට අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක අත්‍යවශ්‍යයි. ඒක ගන්න ඕනේ. ඉතින් කවුරු කෙනෙක් නර්ස් කෙනෙක් ඉන්නවා මේ රෙජිස්ට්‍රේෂන් එක නිව්සීලන්ත වල ගන්න ඕනේ. ජොබ් ඔපචුනිටිස් ගත්තම අර නායන පටන් ගන්නකොටම කිව්වා වගේ ගොඩක් ඔපචුනිටිස් තියෙනවා ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා. ඉතින් ඒක නිසා බලන්න. ඉතින් මේ ජොබ්ස් කොහෙද තියෙන්නේ? දැන් අපේ ගිය කට්ටිය දැන් බලනවා ඇති කොහෙද මම ඇප්ලයි කරන්නේ හොස්පිටල් විතරද? ප්‍රයිවට් හොස්පිටල් තියෙනවා ඒ වගේම ඔය මේ ක්ලිනික්ස් වගේ තියෙනවානේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කියන්නේ Private practice කරන තැන්. ඩොක්ටර්ස්ලා තියෙන ඒ වගේ තියෙනවා ඊළඟට Nursing homes. ප්‍රිසන් වල ප්‍රිසන්ස් වල තියෙනවා හරිද ඩොක්ටර්ස්ලා තියෙනවා ප්‍රිසන්ස් වල මේ දැන් අපි මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මේ ප්‍රිසන් එකේ තමයි ආ ප්‍රැක්ටිස් කරන්නේ හරි ඒ වගේම ස්කූල්ස් වල රෙස්ට් හෝම්ස් නර්සිං හෝම්ස් මේ හැම එකෙම ඔයගලන්ට ජොබ් ඔපචුනිටිස් තියෙනවා ඉතින් එක තැනක හොයන්න එපා හොස්පිටල් එකකටම යන්න හදන්න එපා මේ හැම දෙයක්ම බලන්න ඔයගලන්ට අපි ලින්ක් එක දානවා මේ ලින්ක් එක මේ ඇතුළට ගිහලා බලන්න මේ ඉන්ෆර්මේෂන් බලන්න අපි අතරකුත් හැම විස්තරෙම මෙතන කතා කරන්නේ නැහැ එහෙම කතා කරන්න එක්ස්පර්ට්ලත් නෙමෙයි අපි රයිට් අපි මේ ඔයගලන්ට පොඩි ඩිරෙක්ෂන් එකක් කරන්නේ ගයිඩන්ස් එකක් කරන්නේ මොකද මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනාට ඒක අල්ලලා දුන්නාම එයා දන්නවා එතනින් එහාට යන්න කරගෙන යන්න. රයිට් නැත්තම් ඉතින් අපිට පුළුවන් මේ නැත්තම් අපි නර්ස්ලා වෙනවනේ රයිට් ඊට පස්සේ ඉතින් ප්‍රෝග්‍රෙෂන් ඇන්ඩ් ස්පෙෂලයිසේෂන්ස් මෙතනින් එහාටත් ඒගොල්ලන්ට තව ඉස්සරහට දේවල් යන්න ඕන නම් ඒගොල්ලන්ට යන්න හැකියාව තියෙනවා ඉතින් ඒජ් කියා කියන්නේ නර්සින්ද නෑ. මොකද ඒක හොඳ ඒ කියන්නේ හොඳ කන්සර්න් එකක් ඔය අපෙන් අහනවනේ මේ ස්පවුසස්ලා ඇවිල්ලා මම ඒජ් කියා 3 months course එකක් කරා එහෙ ඩිමාන්ඩ් එකක් තියෙනවනේ ඒ නිසා යන්න බලනවා කියලා. ඔව් ඒගොල්ලන්ට ඒජ් කියා ඔය කියපු අර රෙස්ට් හෝම්ස් නර්සිං හෝම්ස් ඒව වලට ජොයින් වෙන්න පුළුවන් as an assistants and all. හැබැයි ඒගොල්ලන්ට නර්සස්ලා වෙන්න බෑ. නර්සස් කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම කිව්වොත් මේ එල්ඩර්ලි ක්‍රවුඩ් එකනේ ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ මේ බලාගන්නේ රයිට් ඒක ඉතින් අර ඒක මේ කියන්නේ ඒජ් කියා නර්සස් provide nursing care for elderly people yes ඒකත් එක්ක පටල ගන්න එපා ඒ නිසා නර්ස් කෙනෙක් වෙන්න බෑ. ඔයාලා මේ මිස් වෙනවලා ඉස්සෙල්ලා මගෙන් ඇහුවා මේ එක ಜಾති නර්ස්ලා වර්ග ඉන්නවා. අපි කතා කරේ enrolled nurse කියන එකයි registered nurse කියලා. ඔයගොල්ලෝ මේ ලින්ක් එකට ගියාම පෙනේ ඒකේ තියෙනවා community health nurse. ඊළඟට තියෙනවා critical care and emergency nurse. mental health and addiction nurse. අනිත කියව ගන්නත් බෑ මට. perioperative nurse මම දන්නේ මම හරියට කිව්වා කියලා. plunkett nurse මම අද මම අතන කිව්වට ඇහුවේ. practice nurse. මොකද plunkett nurse work with parents and caregivers. Right? They advise on child care and parenting and assess the health and development of children under 5.
ඒ ප්ලංකට් වෙන categories තියෙනවා. හොඳට රිසර්ච් කරන්න දෙයක් කරන්න ඉස්සෙල්ලා ඉතින් මේ සෝස් එක ඔයගලන්ට ඉතාමත් වැදගත් වෙයි මේකට ගිහිල්ලා ඒක බලන්න right ඉතින් සරලව කිව්වොත් අපි දැන් මේ විස්තර ගොඩක් කතා කරානේ සරලව කිව්වොත් මේ නර්සින් කියන එක ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක් ඉක්මනට PR ගන්න පුළුවන් ජොබ් එකක් ජොබ් එක හොයාගන්න බෑ කියලා එකක් නෑ හැබැයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ස්කිල්ස් Tamanට තියෙන්න ඕනේ හරි ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙන්න ඕනේ ඉතින් මාස්ටර් ඔෆ් නර්සින් උත් තියෙනවා මේ තියෙනවා මාස්ටර් ඔෆ් නර්සින් වගේ එකක් කරන්න මේ නිව්සීලන්ඩ් ආවම එහෙම නැත්නම් බැචලර් ඔෆ් නර්සින් ඕල්රෙඩි තියෙනවා නම් මාස්ටර් ඔෆ් හෙල්ත් සයන්ස් වගේ එකක් වුණත් නිව්සීලන්ඩ් කරන්න ඇවිල්ලා ඔයාලට පස්සේ පුළුවන් කැප් එක කරලා ඔව් IELTS කරලා ඒ පාත් එක යන. ඉතින් අපිට කතා කරන්න IELTS overseas education අපිට කතා කරන්න අපි බලමු ආගේ ප්‍රොෆයිල් එක ඇසස්මන්ට් එකක් කරලා ඔයාට සූටබල්ම ඔප්ෂන් එක මොකක්ද කියලා මොකක්ද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කියලා කියනවා. ස්ටඩි පාත් එක තෝර ගන්නවා නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න 0115 619යි 241 එහෙම නැත්නම් අපිට ඊමේල් එකක් එවන්න. හරිනේ වැඩසටහන ඉවර කරන්න ගියා වගේ හැංගීමක් ආවේ නැතුනේ කියන්නේ මට ඕනේ ඉඩමක් ගන්න නවසීලන්තේ. ඔත් ඉතින් ලේසියෙන් ඉවර කරන්නේ නැහැ. ඔව්. ඉඩමක් ගන්න. ගයක් හදන්න. ඒක වෙන එක කැට් එකක් නේද? රයිට් හරි. මේමයි දැන් දෙවට කියන්නේ කතා කරන්න ඕනේ ප්‍රොපර්ටි එකක් ගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මිස්ටර් මිකල් දැන් හැමෝම අර කියන වගේ ගිහිල්ලා ඕකේ රෙන්ට් එකට ප්‍රොපර්ටි එකක් ගන්නවා. ඒ වගේම තමයි වාහනයක් කොමින් හරි ගන්නවා. ඉතින් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේදී ඒගොල්ලන්ට හොඳ ජොබ් එකක් හම්බුනොත් ප්‍රොපර්ටි එකකට ඉන්වෙස්ට් කරගන්න පුළුවන්ද? ඔව් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක නම් කරන්න යන්න එපා. ඒක තමයි. අන්න ඒක තමයි දැනගන්න. ඔව් ඒ කියන්නේ ගෙදරකට ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා කියන එක ඉතින් රෙසිඩන්ස් ගත්තට පස්සේ තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මොකද රෙසිඩන්ස් හම්බෙන එකන් අපි දන්නේ නැහැනේ අපිට මේකේ මේ අපිට මේ රටේ ඉන්න පුළුවන් වේද යන්න වේද කියලා ගෙවල් මේ ඉඩම් අරගෙන ඒ වීසා කැටගරි ඒක රික්වයර්මන්ට් එකත් ඉතින් රෙසිඩන්ස් අනිත් ඇත්තටම කොහොත් අවශ්‍ය නමුත් ඒ වුණාට දැන් මුදල් කියන දේ මොකද ඔතන ප්‍රශ්නේ එන තැන මං කියන්නම්. ඔයාට එකපාරට ලක්ෂ 5ක් 6ක් දීලා ඩොලර් ලක්ෂ 5ක් 6ක් දීලා ගෙයක් ගන්න තියෙනවා නම් බැංකු ගානේ ලෝන් ඉල්ලන්න යන්න ඕනේ නැහැ නේ. හරිද? එතකොට ඉතින් ඔය වාහනයක් ගන්නවා වගේ ඔන්නම ගිහිලා ගන්න පුළුවන්. හැබැයි වැඩි ඉතින් කවුරුත් එහෙම ගෙවල් ගන්න නැහැ නේ. එතකොට බැංකුවකට ගියාම එතකොට බැංකුවෙන් බලනවා රෙසිඩන්ට් කෙනෙක්ද? මෙයාට සිටිසන් තියෙන කෙනෙක්ද? රයිට්? ඉතින් ඒක නිසා මේ ඔය රෙසිඩන්ස් කියන තැනට එනකම් පොඩ්ඩක් ඉන්න. හැබැයි ඒ වෙනකම් කළ යුතු දේවල් වගේක් තියෙනවා. හරිද? මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ චන්න රණසිංහ මිස්ටර් චන්න රණසිංහ එක මම කරලා තිනවා. එයා BNZ බැංක් එකේ ගොඩක් මේ මෝගේජ් පැත්තේ හවුසින් පැත්තේ ඉන්නේ. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද අපි මෙතන මෙන්ෂන් කරමු ඒක. අනිවාර්යෙන් මම බලනවා ඉස්සරහට තව වීඩියෝ එකකට මේ පොඩ්කාස්ට් එක එකතු කරගෙන මොකද ගෙවල් ගැන කතා කරන්න අපිට වඩා සුදුසු පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා. මම අර හැමතිස්සෙම කියනවා මේක වෙලා ගයිඩන්ස් එකක් පමණයි. හරිද? පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක ෂෙයා කරන්න. මම කියන්න ගියේ එයාගෙනුත් ඇත්තටම ගත්ත දෙයක් තමයි පුළුවන් තරම් ස්ටඩි කාලේ පෝස්ට් ස්ටඩි කාලේ ඔයා ඉතුරු කරන්න ඕනේ. හරිද? ඒ සේවින් එක ඔයාට වැදගත් වෙනවා ගයක් ගන්න. ඔයා බිහේව් ඔයා ෆයිනෑන්ෂියලි බිහේව් වෙන විදිය ඔයාට හේතු වෙනවා ගයක් ගන්න. ඕක තේරෙන්නේ ගෙදරට මොගේජ් එකක් ගන්න ගියාම බැංක් එකෙන් අහන ප්‍රශ්නත් එක්ක තමයි ඕක තේරෙන්නේ. මොකද දැන් මම මේ කතා කරන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා මට කියපුවා. මම නැතුව බැංකු ලෝන් දීලා නැහැනේ. එනකොට ගොඩක් අය රිජෙක්ට් වෙන තරක් තමයි මේගොල්ලන්ගේ තියෙන මේ ලොකු කමිට්මන්ට්ස්. පඩියක් ඩොලර් 700යි නම් 400ක් විතර මම එක්සැම්පල් එකක් මේ කියන්නේ 400ක් විතර කැපෙනවා ගෙදරට. ඊළඟට තව 150ක් විතර කැපෙනවා ජීප් එකට. හරිද? අන්තිමට එයාගේ සැලරි එකක් ගත්තාම හරි පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මෙහෙම කට්ටියට ලෝන්ස් දෙන්න ගොඩක් වෙලාවට කැමති නැහැ. එතකොට එයාගේ ඒ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා, ඩික්ලයින් වෙනවා. එතකොට මේගොල්ලෝ කියන එකක් තමයි රයිට් ඔයා මේ දෙක සෙල් කරන්න. සෙල් කරන සමහරවිට ක්‍රෙඩිට් කාඩ් වල ලොකු බිල් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන එක හොඳයි. මම ඒක නෑ කියන්නේ නෑ. ඩිසිප්ලින් එක තියෙනවා නම්. මොකද මේ ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරන එකෙන් වෙන්නේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් හැදෙන එක. ඒක හරියම ඉම්පෝටන්ට් ගයක් ගන්න ගියාම. මොකද ඒකෙන් හොඳ ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා නේ. ඒ බැංකුවට විශ්වාසයක් තියෙනවා. අපි මෙයාට ක්‍රෙඩිට් එකක් දීලා තියෙනවා. මෙයා ඒක ලස්සන්ට මේ පාවිච්චි කරලා තියෙනවා නේ. අපි කියන්නේ පොලු තියන්නේ නැතුව ගෙවලා තියෙනවා. ඉතින් එහෙම හොඳ ෆයිනෑන්ෂල් බිහේවියර් එකක් තියෙනවා නම් බැංකුවක් අදිමදි කරන්නේ නැහැ. ලෝන් එකක් පාස් කරන්න. හැබැයි ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක්වත් නැත්තම් බැංකුවේ ගොඩක් හිස්ටරියක්වත් නැත්තම් ඒක තවත් ප්‍රශ්නයක් බැංකුව දන්නේ නැහැ මේ මිනිස්සු මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඔව් හොයාගන්න බෑ. ඔයා හොඳ ක්‍රෙඩිට් හිස්ටරියක් හදාගන්න. මොකද මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි මෙතන ඇඩ්වයිස් කරන්න ඒව සම්බන්ධයෙන් මම පර්සනලි මම කරපු දෙයක් මම කියන්නම්. මගේ ක්‍රෙඩිට් කාඩ් එක මම පටන් ගත්තේ ඩොලර් 500න් ස්ටුඩන්ට් කාලේ. මම ගත්ත එකක්. හරිද? අරගෙන එක යාළුවෙක් තමයි ඒ දවස්වල මට ඇඩ්වයිස් කරේ මේක මෙන්න මෙහෙමයි මේකෙන් ඔයා යූස් කරන්න යූස් කරලා ඉවර වෙලා ඊට පස්සේ ටක් ගාලා මේක දාන්න. ඒ කියන්නේ මට ඇත්තටම සල්ලි තියෙනවා ඩොලර් 50ක් ගිහලා මොන හරි ගන්න. හැබැයි අර 50 අරකින් අරගෙන ඒ 50 ආපහු දාන්න. ඉතින් ඇත්තටම මම ඒක කරා.
ඒතර බැංකුව විසින්ම ඔන්ලයින් මම ඉතින් අපි ඔන්ලයින් බැංකින් කරන්නේ. ඒතකොට මට අවස්ථාව දුන්නා මගේ ලිමිට් එක වැඩි කරන්න මට පුළුවන්. මගේ ලිමිට් එක මට වැඩි කරගන්න පුළුවන්. 500 1000 වුණා 1000 1500 වුණා. ඕමම ගිහලා ඇත්තටම මොකද ඔය ක්‍රෙඩිට් කාඩ් එක ඩෝ 20000 25000 වෙනකම්ම ගියා. හරිද? ඒ තරම් තිබ්බා. ඒක තැනකට ආවට පස්සේ අර අපිත් වැඩි වෙලා තියෙන්න ඊළඟට පාවිච්චිය වැඩි වෙනවනේ. ඊළඟට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒතර මම හිර වෙච්ච තැනක කොහෙද දන්නවද? කොවිඩ් වෙලාවේ. මොකද මම ওই කාඩ් එක මම මේ බලන් ඉන්න අයට මේක එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්නේ මේ වෙන්න පුළුවන් දේවල්. අපි කවුරුත් හිතුවේ නැහැ කොවිඩ් එක කියලා. ඒතර ඒ වෙද්දි මම ගොඩක් ලාට මේ බිස්නස් එකකට ගොඩක් ඉන්වෙස්ට් කරලා තිබ්බා. ලංකාවේ දේවල් වලට ටිකට් ගන්නවා එක කරනවා. සල්ලි එයි කියලා හිතාගෙනනේ දැන් මේවා කරන්නේ. මම මාර විදියට ওই ක්‍රෙඩිට් කාඩ් එකේ මම මාර විදියට හිර වුණා. හරිද? ඒ හිර වෙලා තියෙනකොට මේ ගිවා ගන්න විදිහක් නැහැ. මම ඔයගලන්ට මම හිතන්නේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මම අර කිචන් හෑන්ඩ් ජොබ් එකක් කරන්න ගිය එක. මේ කියන්නේ මේ ඇවිල්ලා මේ ස්ටුඩන්ට් කාලේ නෙමෙයි. මේ කොවිඩ් කාලේ හිර ඒ ඇත්තටම ගියේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල් ගෙවන්න නේ. ඒ ප්‍රෙෂර් එක මට ආවා. දැන් ඒතර ජොබ් එකක් නවත්තලා බිස්නස් එකකින් ඉන්කම් එකක් එන්නෙත් නැහැ. මම කියන්නේ අපි අද බිස්නස් ගැන කතා කරනවානේ. බිස්නස් එකක් ස්ටාර්ට් කරා වගේ නෙමෙයි කරන් යන ටිකක් අමාරුයි. ස්ට්‍රගල් කරන පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරොත් හරි. එහෙම නැති වුණොත් ඉතින් මාර ප්‍රශ්නයක් වෙනවා. මොකද මට උනත් ගේ ගන්න ගියාම ඔය ක්‍රෙඩිට් කාඩ් එක මට ප්‍රශ්නයක් වුණා. මගේ පළවෙනි ගේ ගන්නකොට ඔය ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රශ්නයක් වුණා. අන්තිමට වදනවා මම ඊට පස්සේ මම වීඩියෝස් වල මගේ කලින් කියලා ඉතින් මගේ තිබ්බ වාහන හොඳ වාහන ඔක්කොම මම විකුණුවා. හරිද? විකුණලා ඒකිනුත් සමහරක් මේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම සෙටල් කරා. ඊට පස්සේ තමයි මම ඇත්තටම කොහොද එලිජිබල් උනේ මේ ගයක් ගන්න ප්‍රොපර්ටි එකක් ගන්න එක. මොකද නැත්තම් මේ කොවිඩ් නිසා මාර විදිහට ලොකු ප්‍රශ්නයක් ආවා එතනදී. රයිට්? ඉතින් ඒක නිසා මේ ඒකිනුත් හොඳ ලෙසන් එකක් මම ඉගෙන ගත්තා එතන. ඉතින් මම අර බොරු වැඩ කරන්න ගිහිල්ලා හිර වෙච්ච එකක් නෙමෙයි. අන්ෆෝචුනේට්ලි අර ඒ සිටුේෂන් එකත් එක්ක මාර ස්ටක් වීමක් එතනදී වුණා. රයිට්? ඉතින් ඒක නිසා ඒක දැනුවත් කළා වගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන එක වටිනවා වේදේ. මේවා මේ ගොඩක් කතා කරන්නේ කියන්නේ ඉතින් ඒක කොලජ්ජයි එහෙම නැත්නම් තව දෙයක් කියන්නේ. නමුත් මම කියන්නේ මේ මිනිසුන්ට වෙන්න පුළුවන් දේවල්. මේක බලන කෙනෙක් මේ වෙලාවේ ඕල්රෙඩි නිව්සීලන්ත ඉන්න පුළුවන් මේ සිටුේෂන් එකේම ඉන්න. හැබැයි ඉතින් කල යුතු දේ තමන් කොච්චර දුරට රෙඩිද ඩවුන් සයිස් වෙන්න. සමහරුන්ට මෙන්ටලි එක වෙන්න ආස නැහැ. මම මගේ අතනම හොඳ වාහන දෙකක් තිබ්බා. ඉතින් මේ හොඳ වාහන දෙක මම කල්පනා කරා මේක තියාගෙන ඉන්නවට වඩා මම මේ වෙලාවේ කල යුතු දේ කරන්න ඕනේ කියන එක මම අතනම ඉතින් ඩවුන් සයිස් මම කරපු දේ ගැන අදටත් පසුතැවෙන්නේ නැහැ. හරි? ඒ කරපු දේ නිසා තමයි අතරම කොහොත් ආයිත් නැගිටින්න පුළුවන් වුණේ. සමහරක් වෙලාවට අපිට ඩිසිෂන් ගන්න වෙනවා ඒ වගේ. අපි අර ඒ වෙලාවට ස්ටේටස් මේන්ටේන් කරන්න ගියොත් එහෙම ලෝක අමාරුවක වැටෙන්නේ. අන්තිකර අපි හැමදාම කියනවා වගේ නිව්සීලන්ත වල තමන් පදින වාහනේ බලන්න කවුරුත් නැහැ. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් එහෙම ෂෝකේස් කරන්න දේවල් නැහැ. එතකොට දැන් ප්‍රොපර්ටි එකක් ගන්නකොට පළවෙනි දේ තමයි අපි හොඳට හොයලා බලලා ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ. දැන් මම මුලින්ම කිව්වේ මොකද්ද මේ හොඳට සේව් කරන්න කියලා. ඕක තමයි ඕන කෙනෙක් කියන්නේ. මොකද ඩිපොසිට් එකක් හදාගන්න එපා. ඕගොල්ලෝ රෙසිඩන්ස් හම්බුනාම ඕගලන්ට හම්බ වෙනවා කිවි සේව කියලා. මෙහි අර EPF එක වගේ එහෙ කිවි සේව තියෙනවා. ඔය කිවි සේව එකට ඔය එලිජිබල් වෙන්නේ නැහැ ගිය ගමන්. එම්ප්ලොයිස්ලා සමහරවිට දන්නේ නැතුව ඕගලන්ගෙන් ඒ ඇප්ලිකේෂන් පුරවන්න කියලා දෙනවා. හැබැයි කිවි සේව කියන එකට එලිජිබල් වෙන්නේ රෙසිඩන්ස් තිබ්බාම. ඒ කිවි සේව එකේ චුට්ට වගේ සැලරි එකෙන් ඒතර පොඩි ගානක් ඊට පස්සේ බිල්ඩ් අප් වෙලා එනවා අර EPF එක වගේම තමයි. එතකොට එක දවසක් එනවා ඔයාට ඒ EPF එකේ තියෙන ෆන්ඩ් එක ගන්න පුළුවන් ඔයාගේ ඩිපොසිට් එකට. ඔක්කොම නෙමෙයි. නමුත් යම් කිසි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක ඩොලර් 5000ක් වෙන්න පුළුවන් 10000ක් වෙන්න පුළුවන් 15000ක් වෙන්න පුළුවන්. තමන්ගේ සේවිංස් පැටර්න් එක අනුව. ඒ පර්සන්ටේජ් එක ඔයගලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් කීයක් මං කිවි සේව එකට කන්ට්‍රිබියුට් කරනවද කියලා. එතකොට මේ ෆන්ඩ් එක හදාගෙන තිබ්බොත් තමයි ඔයාට ඇත්තටම ගයක් ගැන හිතන්න පුළුවන්. නැත්තම් ඔයා කියලා මේ 100%ක මේ ලෝන් එකක් හම්බෙන්නේ නැහැ නේ බැංකුවෙන්. ඒ බැංකුවෙන් ඒ පර්සන්ටේජ් එක 100ට 5ද 10ද 20ද හරිද? ඒ ගන්න ඒ ප්‍රමාණය වගේ බැංකු account එකේ තියෙන්න ඕනේ. හරිද? ඉතින් දැන් ඒක තිබ්බ කියමුකෝ. රයිට්. ඊට පස්සේ යනවනේ ගෙවල් හොයන්න. සාමාන්‍යයෙන් අර මටත් මතක විදිහට ඔය කියපු විදිහට මේ ඉස්සෙල්ලා අපි දාලා ඉවර වෙලා අපි බලන්න ඕනේ බැංකුව ඇක්සෙප්ට් කරනවද කියලා අපි ලෝන් එකට. ඊට පස්සේ තමයි ගෙවල් බලන්න යන්න ඕනේ. නැත්තම් නිකන් ඔහේ බොරුවට ගෙවල් බලලා අන්තිමට අපි ගියක් ගන්නේ නැහැ. අනිත් මිනිස්සුගේ ජොලියෙන් ප්ලෑන් එකක් ගන්න ඔය ඉතින් කැරකලා ඉන්නේ. සමහරක් වෙලාවට ඒ ඔෆර් එක බැංකුවෙන් ඇප්‍රූවල් එක තියෙනකොට තමයි පොඩ්ඩක් ඒජන්ට් කෙනෙක් වුණත් ඔයාගේ ඇප්ලිකේෂන් එක සීරියස් එකක් විදිහට ගන්න. නැත්තම් ඉතින් ඔහේ නිකන් කාලේ නාස්ති කිරීමක් නෙවෙන්නේ අනිත් අයගෙත්. එතකොට ගෙවල් හොයනකොට මේවයි මේ ටයිප්ස් 4ක් තියෙනවා. හරිද? ෆ්‍රී හෝල්ඩ්, ලීස් හෝල්ඩ්, ඊට පස්සේ යුනිට් ටයිටල්, ක්‍රොස් ලීස්. මේ වගේ ටයිප් 4ක් තියෙනවා. ඒකට කියනවා ටයිප් ඔෆ් ලෑන්ඩ් ඕනර්ෂිප් ඇන්ඩ් හවුසින් ස්ටයිල්ස්. ඒතර මට හම්බෙච්ච ඇඩ්වයිස් එක මම මේ තව පාරක් කියනවා නේද මම ඇවිල්ලා මේවා ඇඩ්වයිස් කරන්න
සුදුසු කෙනෙක් නෙමෙයි මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කියන්නේ. ඔයගලන්ට දෙයක් දැනගන්න. ඒතර මට හැමතිස්සෙම කිව්වදම ෆ්‍රී හෝල්ඩ් ගන්න. හරිද ෆ්‍රී හෝල්ඩ් ගන්න ක්‍රොස් ලීස් කියන එකට යන්න එපා. මම අර ඇත්තටම අනිත් දෙක ඉච්චර මේ ෆැමිලිය නෑ මට මේ ෆ්‍රී හෝල්ඩ් ක්‍රොස් ලීස් කියන එකට ආවහම ඒතර ක්‍රොස් ලීස් කියන්නේ සමහරක් වෙලාවට මේ ඔය ඒ ඉඩම දෙන්නෙක්ට විතරයි තියෙන්නේ. හරිද ඔන්න ඕම අදහසක් තමයි තියෙන්නේ. ෆ්‍රී හෝල්ඩ් කියන්නේ සම්පූර්ණ ලෑන්ඩ් එකේ ඕනර්ෂිප් එක තියෙනවා එතන. ඒතකොට ගොඩක් වෙලාවට මේ සමහර ගෙවල් තියෙනවා පොඩි මේ ඩ්‍රයිව් වේ එකක් තියෙනවා. ඒ ඩ්‍රයිව් වේ එකත් එක්ක යනකොට ඌ ක්‍රොස් ලීස් යන්නේ. මොකද මේ ඩ්‍රයිව් එක හැමෝටම අයිති. ඒ වගේ තියෙනවා. මම කොහොමත් මම බලන්නම් යුනිට් ටයිටල් මම ඇත්තටම දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. අපි මෙහෙම දෙයක් කරමු. අපි ළඟදිම පොඩ්කාස්ට් එකක අපි මේව සම්බන්ධයෙන් දන්න. හරි? අපි මිස් චන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කවුරු හරි අවైలබල් එක්කෙනෙක් අරගෙන අපි මේ සම්බන්ධයෙන් ටිකක් ඉන් ඩීටේල් කතා කරමු. ඒ කියන්නේ මට හිතෙනවා ඒක හොඳයි කියලා. මම දැන් ඒක ඇත්තටම ඔළුවට ආවේ. මොකද අපේ ගිය අපේ ස්ටුඩන්ට්ස්ලට ක්ලයන්ට්ස්ලට මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේ මේ දැනුමක් අපි ෂෙයා කරගන්න. අනිවාර්යයෙන් ඒ විතරක් නෙමෙයි ඉන්ෂුරන්ස් හවුස් ඉන්ෂුරන්ස් ගැනත් හරිද? අපි ඒ ගැනත් කතා කරන්න කෙනෙක්ව ගෙන්නමු. ඒක පොඩ්ඩක් අපි නෝට් ඩවුන් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම අපි ඒක මේ වැඩසටහනේම අපි ඒක ඉදිරිපත් කරමු. මොකද අපි සමහර දේවල් කියන ඔක්කොම දන්නේ නැහැනේ. රයිට්? ඊළඟට ගියක් බලනකොට නිව්සීලන්ඩ් නේ ක්ලයිමේට් එක ඇවිල්ලා සීතල ක්ලයිමේට් එකක් තියෙන්නේ. හරිද? ඒකට හීටින් සිස්ටම් එක වෙන්ටිලේෂන් ගැන අපි පොඩ්ඩක් බලන්න ඕනේ ගෙවල් ගන්න. රයිට්? ඒ ගොඩාක් පරණ ගෙවල් ගන්නකොට විශේෂම පරිස්සම් වෙන්න ඕනේ. රයිට්? ඉතින් මේ ඊට පස්සේ සමහර බිල්ඩින් වල ලීක්ස් තියෙනවා. මේ ලීකි මේ අපි කියන්නේ ලීක් තියෙනවා කියලා. ඔව්. එහෙම වුණාම මාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද මම වුණත් ඒ දවස්වල ගෙවල් ගන්නකොට මට ඔය දේ අනිවාර්යෙන් බලන්න කිව්වා. හරිද? මොකද්ද මන් දන්නේ අර ඩක් වෙස්ට් ප්ලම්බින් කියලා තියෙනවා. අහලා තියෙනවද? අයියෝ ඩක් වෙස්ට් ප්ලම්බින් කියලා එකක් කළා මම ඒ කියන්නේ ඒක ඒ වගේ ගයක් ගත්තොත් ලෝක අමාරුවක වැටෙන්නේ. ඒ මොකද පයිප් සිස්ටම් එකක් ඒක ඇවිල්ලා. ඒ පරණ පයිප් සිස්ටම් එකක්. ඩක් වෙස්ට් ප්ලම්බින් කියන එක ගත්තොත් එහෙම ඒකේ මොන හරි ලීක් එකක් ආවොත් එහෙම ලොකු රිපෙයාර් කොස්ට් එකක් යනවා. ඒක මේව කරන්න. රයිට්? ඒ වගේ හරි පරිස්සම් වෙනකොට මම කියන්නේ ගයක් හොයනකොට පොඩ්ඩක් කාගේ හරි ඇඩ්වයිස් එකක් අරගෙන කරන්න. ඒ කියන්නේ රිපෙයාර් කොස්ට් එක දැන් අපි රෙන්ට් එකකට ඉන්නකොට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. නේ රෙන්ට් එකකින් ඉන්න ප්‍රශ්නයක් නෑ. තමන්ගේම ගයක් ගන්නකොට මම කියන්නේ තමන් සල්ලි දීලා තමන් ගයක් ගන්නකොට ඔහේ ගිහිල්ලා ලස්සනට දැක්ක පළියට අර අයිස්ක්‍රීම් වගේ තිබ්බට එළියෙන් ලස්සනට තිබ්බට යන්න එපා. අනිවාර්යයෙන්ම බිල්ඩර් රිපෝට් එකක් ගන්න ඕනේ. බිල්ඩර් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. එයා ඒකට සම්පූර්ණ රිපෝට් එකක් දෙනවා. මේක ඩක් වෙස්ට් ප්ලම්බින්ග්ද මොකක්ද නෑ. හැම එකක්ම දෙනවනේ. මේකේ ලීක්ස් කොහෙද තියෙන්නේ. ඒක මාර වැදගත්. ඔහේ ගිහිල්ලා එකපාරට මේ අත තියන්න නරකයි. බිල්ඩින් එක හදලා තියෙන මැටීරියල් එක. හරිද? ඒ කියන්නේ මේ දැන් ගොඩක් ලඩ බෝඩ්ස් වලින් ඉන්නේ හදන්නේ. එතකොට පරණ ගෙවල් හදලා තියෙන වෙන මැටීරියල් එකක් තියෙනවා. හරිද? එතකොට මේ මට දැන් ඔළුවට නම එන්නේ නැහැ මැටීරියල් එකේ. හරිද? මට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අනතුරුතුරේ නම ආවොත් මම කියන්නම් ඒක. එනිවේ අපි ඔක් ගැන කතා කරමු ඉස්සරහට. ඒතර ඒකින් ගෙවල් ගන්නකොටත් හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒවා ආපහු රිප්ලේස් කරන්න යන කොස්ට් එක වැඩි. රයිට්? ඉතින් ඒක නිසා ගෙවල් ගන්න හදිස්සි වෙන්න එපා. හොඳට බලලා කාගේ හරි හොඳ ගයිඩන්ස් එකක් යටතේ තමයි ගන්න ඕනේ. මේ පොඩි කතාවක් මතක් වුණා. ඒ ඇස්සේ කමන්නේ නේ කිව්වට. හොස්පිටල් කතාවල් කියනකොට තමයි මතක් වුණේ. මේ මං අඳුරන ආටි කෙනෙක් ඉන්නවද? දැන් අපි පිටරට යන හැම එක්කෙනාටම ඉතින් නෑ පිටරට යන හැම එක්කෙනාටම ඉතින් අපිට හොඳට ලැන්ග්වේජ් එක මේ කොමියුනිකේට් කරන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් අපි මූලදී ගිහිල්ලා සමහරක් වෙලාවට ටිකක් කල් යනවා. ඉතින් මේ මන් දන්න ආන්ටි තරුණ කාලෙදී ඉතින් ගිහිල්ලා මේ දැන් එයාට බබෙක් හම්බෙන්න ඇවිල්ලා. ඉතින් දැන් ගොඩක් වෙලාට එයා ගෙදර හිටපු එක්කෙනෙක් වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් එයාට කොහොමත් මේ ලැන්ග්වේජ් එක අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් ඉංග්‍රීසි කතා කරන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් එයා වැඩ කරගෙන හිටියා. ඉතින් දැන් මෙයාට බබා හම්බෙන්න ඇවිල්ලා දැන් ගිහිල්ලා දැන් බබා හම්බෙන්න පේන්ස් ඇවිල්ලා දැන් හොස්පිටල් එකට එක්කන් ගිහිල්ලා. ඉතින් දැන් ගියාම දැන් මෙයාට ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ඉස්සලාම දැන් මේ ලේබර් පේන්ස් එනකොට මම දැන් කොහොමද මේක කියන්න ඕනේ? දැන් මෙයා දැන් මෙයාට වේදනාවක් එනවලු. දැන් වේදනාව එනවලු. දැන් මම කියන එක තේරෙන්නේ නැත්නේ මේ දොස්තරලාට මම මාර වැඩි දැන් මම මොකද කරන්න කියලා දැන් පොඩ්ඩක් බැලුවලු. එයා ඇඳවල වල එහෙම කොහොමද කියලා ඉතින් එයාට අහනවලු oh my god වගේම කියනවා. දැන් හිතවලු right oh my god එකේ මට යන්න පුළුවන් වැඩේ හරි ලේබර් පේන් එක කියන්න පුළුවන්. oh daddy oh mummy එහෙම කියනවා. දැන් හිතලා right හරි වැඩේ හරි වචන දෙක තුන හොයාගත්තලු. දැන් ඉනවා. දැන් මෙයාට දැන් පේන්න කියනවලු. දැන් මෙයා දැන් ඉන්න බෑලු දැන් විදියට. දැන් අර ඇවිල්ලා මෙයාට හිච්චේ ඕ මමී ඕ ඩැඩි කියලා. කලින් අහගත්තේව තමයි දැන් කොහොමද මේක කරන්නේ? ඉතින් oh my god එක තමයි දැන් ලොකෝටම දැන් සෙට් වෙලා හිටියලු දෙන්නම් මං oh my god ඉන්න දැන් මෙයාට දැන් පේන්ස් එනවා. දැන් මෙයා
oh my god කියලා දැන් ඉන්න බෑ දැන්. ඒ කියන්නේ කවුරුත් ගණන් ගන්නෙත් නැතුව වැඩි. ඒක එච්චර ගානක් නෑ. දැන් මෙයාගේ පේන් එක දැන් මෙයාගේ පේන් එකේ අවශ්‍යතාවය අපි දැන් ටෙන්ෂන් එක ගන්නත් එපා දැන්. ඒ අමාරු අපි පිට කරන විදිහනේ. දෙපාරක් තුන් පාරක් oh my god කෝ හරියන්නේ බුදු අම්මෝ. ශ්‍රී ලාංකීය විදිහට බුදු අම්මෝ කියපු ගමන් ළමයා හම්බුණා. ඇත්තටම තමන්ගේ පේන් එකක් කෙනෙකුට ඉංග්‍රීසිද සිංහල දෙන්නද කියලා සිංහලෙන්ම කියන්න ඕනේ. අර නැචරල් එන දෙයක් නේ. අම්මේ ගාර ඒ වෙලාව මම මේක ඉංග්‍රීසියෙන් කරනවා මම්මා. මේ බලාගෙන හිටියේ ඔය දෙන්න දැන් ඒක රකපාලා පෙන්නපු විදිය. එහෙමයි no doubts. හරි මෙයා වික්ටර් මිගෙල්ගේ දියණිය. ඔයා වික්ටර් මිගෙල්ගේ මුණුපුරා. ඒක කිසිම ඩවුට් එකක් නැහැ. මේ මොකද අපේ අම්මලා ඉස්සර කියනවා මේ වික්ටර් මිගෙල් රත්නාවලී කැකුණ වෙලාව අම්බෝ ඒක ළඟේ හඬට මිනිස්සු මායාදේ. ඉතින් මේ දැන් මේකේ පොඩ්කාස්ට් එකේ මේ විෂුවල් එකක් නෝන නම් සමහරට ඕක අහනෙක් කෙනා විෂුවලයිස් කරලා ඒ ආන්ටිව ඉංග්ලන්ඩ් හොස්පිටල් එකේ මවා ගනි. මෙයාට නම් හොඳටම පුළුවන් හරියද දැන් අපේ දැන් ඇත්තටම කිව්වොත් විනෝලා ඇවිල්ලා මගේ නැන්දනේ හරියට බැලුවොත් එහෙම හරියද එතකොට හැබැයි මේ සමහර කට්ටිය මම ඒක කියන්නද එපා සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා ඔයා මේ සර්ගේ මේ වයිෆ් කියලා මේ ළඟදී තව ෂෝක් කතාවක් වයිෆ් වෙනම ඉන්නවා ඔව් වයිෆ් වෙනම ඉන්නවා මේ මම තව කතාවක් කියන්න මේ වැඩි උඩ යන්න එපා මේ ළඟදී අහුවා මේ මිස්ටර් මිගෙල්ගේ නංගි නේද කියලා මගෙන් ඇහුවා මම නංගි මට නංගි කවුද මම තවස් කෑම එකක් දන්නේ නැහැ කියලා නංගිට කතා කරා ඒක හොඳයි. මේ මම කියන්නේ මොකද? තියෙන ටැලන්ට් එක ගත්තොත් එහෙම වීසා දැන් වීසා පැත්තෙන් මාරම ටැලන්ට් යන්නේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ කලාව පැත්තෙන් ගත්තා මේ කියනවා දැන් මේවා ඕක ඇදලා ගත්ත නිසා මම කියනවා. හඬ කැවීම පැත්තෙන් ගත්තම අපේ සීයා ඇවිල්ලා ඇත්තටම හඬ කවන්න ඒ කියන්නේ ඒ පැත්තෙන් ඔව් ඒ පැත්තෙන් හරිද මුවන් පැලස්ස කියන ඒ මේ මොකද අපි කියන්නේ රේඩියෝ ඩ්‍රාමා නාට්‍ය ඉතින් ඒ හැමෝම දන්නවා ඉතින් ගොඩක් ඒකේ රචක රයිට් ඒ වගේම කදිරගේ චරිතය රංගපාව. ඉතින් ඒ ආభాෂයෙන් ඇවිල්ලා මේ අපේ විනෝලන්ද ගත්තොත් එහෙම ඒ හඬ කැවීම පැත්තෙනුත් ඉස්සරහට ගිය කෙනෙක්. රයිට් ඕගොල්ලෝ ඕන තරම් බලලා ඉතින් ඕගොල්ලෝ මෙයා කතා කරන ඕගොල්ලෝ දන්නේ නැතුව මේ ගොඩාක් කතාවල ඇහිලා ඇති. අපි නිකන් මේ ඔයා කියන්නේ පොඩ අපි පොඩ මෙයා මාතෘකාවෙන් එළියට ගිහලා ඉන්නේ. නමුත් ඒ උනට ඒකත් කියන්න එපයි. නැත්නම් මෙයාව දකින්නේ වීසා කරන්නේ මේ විනෝලා විදියට නෙමෙයිම දකින්නේ. ඉතින් මම ඔෂීනකින් තමයි හඬ කැවීම වලින් පටන් ගත්තේ. ඔෂීනකේ හඬ කවන්න කාව්‍යගේ චරිතය කරා. ඉතින් ඊට පස්සේ දිගින් දිගටම තිබ්බ ගොඩක් ඒවා කරගෙන ආවා. මට ඇත්තටම ගොඩක් ඒවා මතකත් නැහැ මොනවද කියලා ගොඩක් කතාරීමේ මට මතක නැහැ. ගොඩක් කරා. ඉතින් අර පසු කාලීනව ගොඩක් පොපියුලර් වෙච්ච එකක් තමයි සුජාත දියණිය කියන එක. ඉතින් ඒකේ අර නපුරු චරිතයක් තියෙනවා. චෝයි පාලිකාව කියලා. ඉතින් චෝයි පාලිකාවගේ කැරක්ටර් එක කරේ මම. ඉතින් ඒක සබාවක් දොබ මේ පවසන්නේ. අපිට මේ ගොර මේ තැවිලි ඉතින් හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක් තමයි අපරාධ කියන්නේ. ඉතින් ඇත්තටම මේ මගේ සමහරක් අය මගේ කටහඬ රෙකග්නයිස් කරනවා. ඔයා මේ ඔයා චෝයි පාලිකාවද කියලා අහන වෙලාවල් තියෙනවා. බැංක්ස් වල, ෆාමසිස් වල එහෙම අහන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මගේ මේ නෝමල් ඒ කියන්නේ ඔයා ඒගොල්ලන්ට නපුරුකම් දාන්න යනවද? කොහොමද ඒක වතුර ගන්න? හැබැයි දැන් අපේ එන ස්ටුඩන්ට්ස්ලා තවත් බය වෙයිද දන්නේ නැහැ මේ චෝයි පාලිකාව වගේ මම මේ නෑ මොකටම කියන්නේ මේ අපේ විනෝලා කියන්නේ හරිම සුන්දර කැරක්ටර් එකක් ඕන දෙයක් කතා කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒක ඕගලන්ට මේක වීඩියෝ එක බලනකොට තේරෙන්නේ නැති අපි මොන වගේ ටීම් එකක්ද කියන එක. ඉතින් මේ ඒක නැත්තම් මේ විදිහට වැඩ කරේ නැත්තම් මේ ප්‍රොසෙස් එක කරන්න අමාරුයි. මම හැමදාම ඉන්නේ එතන. ඒ කියන්නේ මේ වගේ රිලැක්ස් එකේ වැඩ කරේ නැත්තම් මේ වීසා ප්‍රොසෙස් එක කරන්න හරි අමාරුයි. ඒ නිසා අපිත් එක්ක වැඩ කරන්න. ඉතින් අර මේවා මාර මේ කතාවක් තමයි ඉතින් වගේ ආන්ටිගේ කතාව. ඔව් ඉතින් මේක වෙන්න පුළුවන් දෙයක්. අපි සිංහලෙන් අපේ හැංගීම ඇත්තම කතාවක්. ඒක විහිළුවේ අපි hina වෙලා කිව්වට පර්සනලි මමත් ඇත්තටම ওই ප්‍රශ්නෙට මුහුණ දීලා තිනවා. ඉංග්‍රීසියෙන් සමහරක් දේවල් කියා ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මතක් වෙන්නේ. ඒ කියන්නේ කියන්න දේවල් ගොඩක් තියෙනවා. කියා ගන්න විදියක් නැහැ අමාරුවට. දොස්තරගේ මුහුණ දිහා බලාගෙන ඒ කියන්නේ පේන් එක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට තමයි IELTS PT මතක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ මොමන්ට් එකට එන්න ඕනේ. ඇත්තටම ඒ hina වෙන එක විතර ඒක නිකන් අපි ගොඩක් වෙලාවට hina වෙනවයි මූණෙන් එක්ස්ප්‍රෙෂන් වලින් තමයි ඉතින් අර කර මේක කරන්න තියෙන්නේ. හරි මේ අපි ඊට පස්සේ අපි කතා කරමු. ඊළඟ දේ තමයි natural hazards. හරිද? ඉතින් ඒ කියන්නේ නිව්සීලන්ත ගත්තාම ඉතින් මේ ෆ්ලඩින් කියන දේ නැතුව නෙමෙයිනේ. දැන් නීතිය වලට ඕගලන්ට මතකද දන්නේ 2022 නෙමෙයි 2023
ලොකු ෆ්ලඩ් එකක් ඇවිල්ලා EIT එකත් වහලා තිබ්බ සෑහෙන කාලයක් මතක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකට ෆයර් earthquakes කියන එක නම් ඇත්තටම සාමාන්‍ය දෙයක්. නමුත් මේවට ඔරොත්තු දෙන ගෙයක්ද මේ යට වෙන තැනකද ගේ තියෙන්නේ. හරිද? දැන් හේස්ටින්ග්ස් වල මගේ ගෙදර තිබ්බ ඔය මොන ෆ්ලඩ් එක ආවත් යට උන්නේ නැහැ. තිබ්බ තැන හොඳ වෙලාවට හොඳයි. ඇත්තට මම නම් ඔච්චර දේවල් බලන්න මේකත් ඇත්ත කතාව. නමුත් ඒ වුණාට හොඳ වෙලාවට ඒක හොඳ තැනක තිබ්බා. රයිට්? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ගියක් ගන්න ඉස්සලා අපි හිතලා බලන්න ඕන දේවල් තියෙනවා. ලංකාවේ වුණත් එහෙමනේ අපි දැන් ලංකාව ඉඩමක් කරන් ගියක් හදනකොට බලනවනේ මේක ඇවිල්ලා එකලා නල ජලය විදුලිය ඒකලා නල ජලය නෙමෙයි දැන් අපි તો වහිනකොට යට වෙයිද සමහරවිට වර වගුරු බිම් නායයයිද නාය යන තැනකද මට තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් ආවා. ඔයා ඉස්සෙල්ලා කිව්වහම මේ earthquakes ගැන ඒක නම් මේ කොහොමද තියෙන එක කියලා කියන්නේ නිතර earthquakes තියෙනවද ඒ රටේ ගොඩක්? නිතර තියෙනවා කියන්නේ මෙහෙමයි. මම ඉන්නකොට සමහර තැන් තිබිලා තියෙනවා. දැන් බය වෙන්න එපා මේ ගැහුවා කියලා. මම ওই පළවෙනි part time job එක මම කරනකොට මේ retail store එක මේ ලොකු hall එකක් ඒක. හරිද? මේ හරිම මාර ලොකු space එකක් තියෙන. එක පාට මට තේරුණා මෙන්න මෙහෙම යනවා දැන්. ඒ කියන්නේ මට පේනවා building එකත් එක්ක මේ මා වෙනවා. හරිද? ඒතර මම තේරුණේ මොකක් හරි වෙනවා කියලා අර ලොකුවට එල්ලෙන මේ lights තියෙනවනේ. ඒව මෙහෙම යන්න ගත්තා. එතන තමයි මට මතක මට පළවෙනි feeling එක ආවේ earthquake එකක් කියන එක. ඇත්තටම මාව නිකන් ඔය හිතන්නේ මෙහෙම තොටිල්ලක දාලා පද්දනවා වගේ feeling එකක් ආවා. දැන් ඒව අලුතෙන් ඒ රටවල ඒවට ඔරොත්තු දෙන විදිහට තමයි මම හිතන්නේ ගොඩක් වෙලාට අලුතෙන් හදනකොට buildings හදන්නේ නේද? අනිවාර්යෙන්. ඒ කොහොමද ඔය Christchurch වගේ ගත්තොත් ලොකුවට building හදන්නේ නැහැ නේ. මොකද Christchurch පැත්තේ තමයි වැඩිපුරම earthquakes එන්නේ South Island වල. ලොකු buildings නැහැ. right ලොකු buildings නැහැ. මොකද හේතුව ඔය earthquakes ප්‍රශ්නේ තියෙන නිසා. right ඔය earthquake උත් යන line එකක් තියෙනවා. right ඉතින් මේ සමහරවිට Christchurch වෙන earthquake එක අපිට දැනෙනවා Hastings වල ඉන්නකොට. ඔයා හිතන්නේ එතකොට එතනට වෙනකන් දැනෙනවා කියන්නේ අර පැත්තේ කොහොමද කියලා. right හැබැයි එහෙම වුණා කියලා හරිම අඩුයි. ඉතින් එහෙම ජීවිත හානි වෙලා එහෙම ප්‍රශ්න වෙච්ච ඒවා හරිම අඩුයි. ඒ කියන්නේ පොඩි rates වලින් තමයි ඒවා යනවා ඇත්තේ. යනවා ඇත්තේ. හරිද? ඉතින් හැබැයි ඉතින් earthquake කියන දෙයට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒකට මූණ දෙන්න බලාගෙන යන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔය earthquake වෙනකොට මේ ගෙවල් වල එක එක හෙල්ලෙනවා නිකන් ඒ වගේ ඇඳ උඩ ඉන්නකොට නිකන් පැද්දෙනවා. ඒව හැබැයි මෙහෙම ටික දවසක් යනකොට ඔක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක දැන් මම නම් දැන් ඉතර ගානක් නැහැ. අර කෝච්චි පාරක් අයින ඉන්න එක්කෙනාට කෝච්චි යනකොට ගානක් නැති වෙනවා. ගානක් නැති වෙනවා. මේ ඊළඟට මම කියන්න ගියේ තමයි රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ඉන්න ඕනේද ගයක් ගන්නකොට කියන එක. හරිද? නිව්සීලන්ත වල නම් මට හිතෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ඉන්න ඕනේ. මට පුළුවන් නම් රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙකුත් ගේන්න ලංකාවේ කෙනෙක් ඒ කියන්නේ මට ෆොරින් කට්ටිය නම් මම ඕන තරම් අඳුරනවා. ලංකාවෙත් මම කීප දෙනෙක් අඳුරනවා. මම බලන්නම් availability එක තිබ්බොත් ඒගොල්ලොත් දන්නවා මේ subject එක ගැන ගොඩක් කතා කරන්න. මේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ඉන්න එක ලොකු වාසියක් තියෙනවා. එකක් ඇවිල්ලා ওই ඩීල් එක මැනේජ් කරන එක. මොකද ගොඩාක් පේපර් වර්ක් තියෙනවා මාර විදියට. ඕවා අපිට තේරෙන්නේ නැහැ නේ ඇත්තටම කරන්න. හරිද? අපි ඔක්කොම තනියෙන් එයාගේ කමිෂන් එකත් මම බේර ගන්න ඕනේ. දෙන්න නැතුව කියලා ඕවා කරන්න ගියොත් එimhe කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. ඩබල් වෙනවා ඊට පස්සේ. ඔව් ඉතින් මේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කියන කෙනා මම හිතන්නේ මේ process එකේ ඉන්න ඕනේ. ඒක බයටත් එහෙමයි සෙලර්ටත් එහෙමයි. මොනවද මගේ මේ ගියක් විකුණුවා මේ මෑතක. ඒ ගෙදර විකුණන රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් හිටියාම කොටිම ගියොත් එතකොට බය දන්නේ මේ සෙලර් කවුද කියන එක. ඒතර අර මැදින් නම් වැඩේ කරනවා. ඉතින් ප්‍රශ්න අඩුයි ටක් ගාලා වෙනවා. ඩොකියුමන්ට්ස් ටික සයින් කරලා දෙන ඒවා සයින් කරලා දෙන්නයි තියෙන්නේ. වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් මේක ඉන්න තරමට හොඳයි වැඩේ පහසු කරගන්න. මේ කමිෂන් එකකට යන්නේ. ඉතින් කමිෂන් එකට යන නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් කමිෂන් එක ගන්න ඕන නිසා සමහරట్లాට මොකක් හරි ප්‍රයිස් එකකට ඇග්‍රී වෙලා විකුණයි. මොකද හේතුව කොහෙන් කරත් ඉතින් කමිෂන් එක එනවනේ. ඒක ඒගොල්ලන්ගේ රස්සාවනේ. ඉතින් අපි දැනගන්න ඕනේ බුද්ධිමත්. ඒක පොඩ්ඩක් මෙහෙම බ්‍රෝකර් කෙනෙක්ට සමානයි නෑ. හරිද? බ්‍රෝකර් කෙනෙක්ට සමානයි. ඉතින් අර ඒ බ්‍රෝකර් මහත්තුරු ඉන්න එක ගොඩක් පහසුයි ඇත්තටම සමහර අවස්ථාවලදී. එකම දේ තියෙන මතද මේ බ්‍රෝකර් මහත්තුරුන්ට මේ එහෙම ලයිසන් එකක් තියෙන්න ඕන කියලා ගන්න නැහැ. ඒ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් වෙන්න බෑ. ඒක තියෙන්න ඕනේ ලයිසන් එකක්. ඒක ප්‍රැක්ටිස් කරන විදියක් තියෙනවා. නිකන් මේක පාට මට හෙට ඉඳන් රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් වෙන්න එහෙම බෑ. අපේ රික්වයර්මන්ට් එක අපේ අතේ තියෙන සල්ලි අනුව අපිට කොයි විදිහේ රික්වයර්මන්ට් එකද තියෙන්නේ ඒවා කියලා ඔක්කොම කිව්වන් පස්සේ එයා ගාව තියෙනවනේ කොහොමත් එයා ගාව ස්ටොක් එකේ තියෙනවනේ තොරතුරු. දැන් මේ ගයක් ගන්න process එකේ ඔයාගේ ළඟින්ම ඉන්න ඕන ප්‍රොෆෙෂනල්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒකෙන් වැදගත්ම එක්කෙනෙක් තමයි මේ ලෝයර් කෙනෙක් කියන එක. right? ඒක නිව්සීලන්ත ලංකාවේ කියන්නේ එහෙ ඉන්න ලංකාවේ ලෝයර් කෙනෙක්ද කියන එක නෙමෙයි ලෝයර් කෙනෙක් ඉන්න ඕනේ. right? ඊට පස්සේ qualified property inspector කෙනෙක්. ඒ කියන්නේ මේකේ කන්ඩිෂන් එක ගැන ප්‍රොපර්ටි එක ගැන හරිද? මොකද ඔය බිල්ඩර් රිපෝට්ස් ගන්න ඕනේ. මේ දේවල් තියෙනවා. ඒක හරියම වැදගත්. ඊළඟට බැංක් එකක්.
එහෙම නැත්නම් මෝගේජ් බ්‍රෝකර් කෙනෙක්. සමහරව ඉන්න බැංක් වලින් මෙයාට ලෝන් එක දෙන්නේ මෝගේජ් බ්‍රෝකර්ස්ලා කියලා වෙන ඒගොල්ලෝ පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා එතන. බැංකර්ස්ලයි මෝගේජ් බ්‍රෝකර්ස්ලා. ඉතින් ඒක කොහොම කරත් ඔයාට සූට් වෙන එකට ඔයා යන්න ඕනේ. ඉතින් හැබැයි හොඳ එක්කෙනෙක් විශ්වාසවන්ත කෙනෙක් ඉන්න ඕනේ. ඔයාට වැඩේ වෙන විදියට වැඩේ කරන. ඊළඟට වැලියුව කෙනෙක් ඉන්න ඕනේ. රයිට්? අනිත් එක්කන රියල් එස්ටේට් ඒජන්ට්. ඉතින් මේ කට්ටියත් එක්ක ඔයා වැඩේ කරොත් එහෙම ඔයා හැමතිස්සෙම ඉතින් හොඳ කට්ටියක් හිටියොත් ඔයා ඉතින් ලස්සනට සේෆ් සෝන් ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්. නැත්නම් ජරා ගෙදරකට අහු වුණොත් ඉතින් ඔක්කොම ඉවරයි. අර මෙහෙත් කියනවා නේද මොකක් හරි එකක් ගෙවන්න තියෙනවා නම් ගෙයක් හදන්න පටන් ගන්න කියලා මොකක් හරි තියෙනවා නේද? මෙහෙත් කියමනක් තියෙනවා නේ. එහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ තම කර්මයක් ගෙවන්න නම් අර මොකක්ද? අර එහෙම තියෙනවා ගෙවන්න දෙන ගෙයක් හදන්න පටන් ගන්න කියලා තියෙන සමහර කාලේ එහෙම තියෙනවා. ඒ කියන්නේ අර හේත් සමහර කාලේ වැරදි තැනකට අත තිබ්බොත් තමන්ගේ අර එකතු කරගත්ත සේවින් එක වැරදි තැනකට ඉන්වෙස්ට් කරොත් එයාට ඉතින් අන්තිමට අත පිහදාගෙන නිකන් තමයි යන්න වෙන්නේ. ඒක වෙනවා. ඉතින් ඒක නිසා ඔය ආකාරයෙන් ඉතින් ගෙයක් ගන්න පුළුවන්. පළවෙනි ගේ ගන්නකොට ඕනාට වැඩිය ලක්ෂරි ගෙවල් ගන්න යන්න එපා. ඔන්න මම දැන් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කතා කරනවා කිව්වේ. මම කියන්නේ මටත් ගොඩක් අය කියපු දේවල් සාමාන්‍ය ගෙදරකට යන්න. එක පාට මාලිගා ගන්න හීන මෙච්චර ලොකු ඒවා ගහ ගන්න එපා. ඒවා ගන්න පුළුවන් පස්සේ. ඉස්සෙල්ලා පොඩි ගෙදරකින් පටන් ගන්න. ඊට පස්සේ පොඩ ඒක ලොකු කරගන්න පුළුවන්. ඔව් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මොකද ලොකු ගයක් යනවා කියන්නේ ඩිපොසිට් එකත් වැඩි වෙන්න එපා. රයිට්? ඒතර මේ දවස්වල ගෙවල් ගන්න ලේසිත් නෑ. හරිද? සමහර විට බලන්න ලෙව ගයක් මං හදනවා කියලා. හදන්නත් ලේසි නෑ. ඉතින් හදන්න ලෑන්ඩ් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හදන්න ඕනේ. ඒක කොටම කොස්ට් එකක් යනවනේ. මේ කොස්ට් එක වැඩි. ඉතින් ඒක නිසා හරි කෙනෙක්ගේ ඇඩ්වයිස් එක අරගෙන කරන්න. මේව එකක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි. හැබැයි හරි වෙලාවට කරන්න. මේ මම කරපු වැරද්දක් කියන්න තව. ඒකත් කියන්න එපා. දැන් ගොඩක් අය කතා කරන්නේ නැහැ නේ මේවා. මම කැමති ඒවා කියන්න. මොකද තව කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. මම ලොකු මිස්ටේක් එකක් කරා. මගේ මේ ලොකු සේවින් එකක් මං හදන් ඉඳලා මේ ගොඩක් කාලයකට කලින් මං කියන්නේ 2015 වගේ. මං ඒක බිස්නස් එකකට දැම්මා. ගියක් ගන්න නැතුව. හරිද? ඒ බිස්නස් එක ඇත්තටම කිව්වොත් පාඩු lost කෙලින්ම. ඒ දවස්වල මම මේ කියන්නේ ඩොලර් නිකන් හිතනකෝ 20000ක් 25000ක් විතර කියලා. මම මේ කියන්නේ 2015 වගේ. හරි? ඒතර මම ඒ කාලේ ඇත්තට මේක ගයක් දැම්මම මට හොඳ ගෙදරක් ගන්න තිබ්බා ඒ කාලේ. දැන් නම් ප්‍රයිසස් වැඩි ගොඩක්. හැබැයි මම ඒ වෙලාවේ කරපු දෙය තමයි රෙසිඩන්ස් ගන්නවත් එක්ක මොකුනේ. කියන්නේ 2015 අන්තිම මම 16 නේ ගත්තේ. ඒ කාලේ තමයි මොකුනේ මට මතකද. මම ඉන්වෙස්ට් කරා බිස්නස් එකකට. ඒක සම්පූර්ණයෙන්ම ඇත්තනකොත් ඒ සල්ලි ඔක්කොම වතුරේ ගියා. ඒ කියන පස්සේ කාලෙක ඉතින් මම ඇත්තටම දුක් වුණා මාර විදියට. රයිට්? නමුත් ඉතින් අර මම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම ජීවත් වෙන කෙනෙක්කුත් නෙමෙයිනේ. මම ඒකෙන් ආපෞසරයක් ඕවකම් වුණා. ඊට වඩා හොඳ දේවල් කරගෙන ඉස්සරහට ආපු නිසා. දැන් අපි ඒකම කතා කරන් ඉන්නවා. දැන් ඔය බිස්නස් ගැන කතා කරෝ. බිස්නස් එකක් ඊළඟ කරන්න මාතෘකාවට ලස්සනට ලින්ක් වුණා. අන්න ඒක දැන් මට මම මේ අද කියන්නම හිතපෙක තමයි මේ හරිය හැමෝටම ආසයිනේ බිස්නස් පටන් ගන්න. මම ඇත්තටම මම ඒක හිතාගෙන නෙමෙයි අරක කිව්වේ. ඒ බිස්නස් කියන එක වැරදි තැනදී කරොත් තමන්ගේ සේවින් එක ඔක්කොම නැති වෙලා යන්නත් පුළුවන්. මොකද බිස්නස් එකක් රෙජිස්ටර් කරන එක මම මේ ඔක්කොම ලින්ක්ස් ටික ඔයගලන්ට දාන්නම්. බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක මේ මහා අමුතු අමාරු වැඩක් නෙමෙයි නිව්සීලන්ත වල. හරිද? හැබැයි ඒ බිස්නස් එක පටන් ගන්න ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන විදිහක් තියෙනවා. කවදාවත් ස්ටුඩන්ට් කාලේ මම නම් කියන්නේ ස්ටුඩන්ට් කාලේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කාලේ බිස්නස් කරන්න එපා. සමහර යන ඩිපෙන්ඩන්ස්ලා අහනවා මම මෙයා ඉන්න කාලේ මම බිස්නස් එකක් කරන්න පුළුවන් නේද? මොකද ඕපන් වර්ක් වීසානේ තියෙන්නේ. කරන්න බැරි කමක් නැහැ. මම බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට මම ඕන කෙනෙක්ව එන්කරේජ් කරනවා මේ බිස්නස් එකක් කරන්න කියලා. නමුත් එහෙම කරනවා කියලා මට නිකන් තල්ලු කරලා දාන්න බෑනේ. වැරදි ඇඩ්වයිස් එකක් දීලා මේ හරි ලේසි පටන් ගන්න කියලා නෑ. චුට්ටක් සෙටල් වෙනකන් ඉන්න කියන එක තමයි මම කියන්නේ. නැත්නම් ફોකස් එකක් නැති වෙනනේ. ඔයාම නිකන් හිතලා බලන්න නිව්සීලන්ත කල්චර් එක ඉගෙන ගන්න නැතුව ඔයා කොහොමද බිස්නස් කරන්නේ කියලා. දැන් ඔයා යනවා නිව්සීලන්ත ලබන මාසේ. ඔයා ඊළඟ මාසේ පටන් ගන්නවා බිස්නස් එකක් ඔක්කොම කරනවා. ඔයා මොනවද මිනිස්සුත් එක්ක ඩීල් කරන්න එහෙ දන්නේ? මිනිස්සුන්ව තේරුම් ගන්න නැතුව ඔයා කාටද බිස්නස් එක ඒතොර එතනම ෆේල් නේ. හරිද? ඒක නිසා ඔයා එහෙ ගිහිලා කොහේ හරි වැඩ කරන්න ඕනේ ඉස්සෙල්ලා. සමහරව අර වැඩ කරන්න හරි අකමැති කෙනෙක්. පොඩ්ඩක් කරන්න වෙනවා. මොකද අපි ඒව තේරුම් අරගෙන ඕනේ බිස්නස් කොහොමද ඔපරේට් වෙන්නේ කියන ඒක දැනුම අරගෙන ඕනේ අපේ බිස්නස් එකක් අපි කරන්න. හරිද? ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි ඉතින් බිස්නස් එකට හොඳ අයිඩියා එකක් එපේ. රයිට්? ඉතින් මම හැමදෙස්සෙම මගේ ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ අයිඩියා එකක් තියෙනවා නම් ඒ කියන්නේ පුළුවන් තරම් ප්‍රිපරේෂන්ස් කරන්න මේ ස්ටඩි කාලේ හරි පෝස්ට් ස්ටඩි කාලේ ඒකට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක ඉන්ෆර්මේෂන් මොනවද වෙන්න ඕනේ ඒ නෙට්වර්ක් එක ඒව හදා ගන්න ඕනේ අපි ඒ කාලේ. හරි? ප්ලෑන් කරන්න ඕනේ හොඳට අයිඩියා එක. කරලා ඊට පස්සේ ඉතින් බිස්නස් එකට හොඳ නමක් හදා ගන්න ඕනේ. right? හොඳ නමක් හදා ගන්න ඕනේ. ඒක නම චෙක් කරලා බලන විදිහක් තියෙනවා මේ ඔක්කොටම මම මෙතන මේ ලින්ක් එක දානවා ඔයගලන්ට ගිහලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මොන බිස්නස් ස්ට්‍රක්චර් එකකටද යන්නේ? කෙලින්ම ප්‍රයිවට් ලිමිටඩ් කියලා යනවද? රයිට්? එහෙම නැත්නම් self employed.
අපි කියන්නේ සෝල් ට්‍රේඩර් කියලා. ඒ වගේ යනවාද කියලා. එතකොට ඒකෙත් ඇත්තටම කිව්වොත් මට නම් හිතෙන්නේ ඒක මොඩල් එක අනුව වෙනස් වෙනවා. ප්‍රයිවට් ලිමිටඩ් කියන එකට යනවට වඩා ගොඩක් අය කරන්නේ සෝල් ට්‍රේඩර් කියලා යන එක තමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ මෙහි අර ප්‍රොප්‍රයිටර් ඕනර්ෂිප් එකක් වගේම තමයි සෝලෝ ඕනර්ෂිප් එකක් තියෙන්නේ වගේ. එහෙම ගියාම එතකොට ඔයාට එහෙම ලොකු මේව නැහැ. ඔයාට පර්සනලි ඔයාට ටැක්ස් එක ගෙවාගෙන සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. නමුත් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ගියාම එතකොට ඒකට ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් පේපර් වර්ක් වැඩි. ඔයාලට accountant කෙනෙක්ගෙත් support එක අවශ්‍ය වෙනවා සමහර තැන්වලදී. හරිද? වැඩි කරගන්න දන්න කෙනෙක්ට තනියෙන් කරගන්න පුළුවන්. නමුත් ඒව තියෙනවා. එතකොට ඊළඟට මේ ඔය GST කියලා එකක් තියෙනවා. හරිද? මොකද මම ඔය ප්‍රයිවට් ලිමිටඩ් කියන එක එකපාරට යන්න එපා කියන ඔය GST කියලා කියන එක දැන් මෙහි වැට් වගේ තමයි. හරිද? ඩොලර් ඔයාගේ ආදායම 60000කට වඩා අවුරුද්දකට වඩා වැඩි නම් තමයි ඔය GST ගෙවන්න ඕනේ. දැන් ඔය හිතනකෝ ඔයාගේ මුළු බිස්නස් එකේම ආදායම 50000යි. ඔය GST රෙජිස්ටර් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් සමහරු ඒත් රෙජිස්ටර් වෙන කට්ටියත් ඉන්නවා. හරිද? හැබැයි අවශ්‍ය නැහැ කරන්න. ඕකටත් මම හිතන්නේ අපි මේ වීඩියෝ එක කරලා තියෙනවා ඉස්සරහට. ඉතින් අපි බලමු මේ කට්ටිය ඉස්සරහට ගෙනල්ලා මේ සම්බන්ධයෙන් තව දැනුවත් කරන්න. මගේ වීඩියෝත් තියෙනවා මේ ජයන්ත නානායක්කාර කියලා මම වීඩියෝ එක කරේ. ඒත් ඇවිල්ලා හොඳ බිස්නස් කරන කෙනෙක් නිව්සීලන්තේ ඉන්න අපේ ලංකාවේ කෙනෙක්. ඉතින් එයාගෙනුත් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ ස්ටුඩන්ට්ස්ලාට. ඉතින් මම කියන්න ගියේ GST රෙජිස්ටර් වෙන්න ඉතින් හදිස්සි වෙන්න ඕනේ නැහැ. හරිද? ඉතින් තමන් කරන බිස්නස් එක මුලින්ම ඉතින් ඩොලර් 1000ක්වත් හොයාගන්න එපා ඉස්සෙල්ලා. මම ඒක ඔක්කොම ඉස්සෙල්ලා GST රෙජිස්ටර් වෙලා හරියන්නේ නැහැ නේ. හරි? ඊට පස්සේ Realme login එකක් කියලා එකක් තියෙනවා. දැන් ඒතකොට මේගොල්ලෝ බලේ Realme login එක අපිට දැන්ටමත් තියෙනවා නේ ඇප්ලිකේෂන්. ඒ Realme login කියන එක සමහරුන්ට ඒ login එකම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය වෙබ්සයිට්ස් වලට ගියාම මේ Realme login කියන එක හරි වැදගත් නිව්සීලන්ත වල. ඔයා දන්නවද සමහර Realme login හදන්න ගියාම මේ ඔයාගේ email address එක යනවා නේ සමහරුන්ට. දැන් අපේ Realme login එකකින්නේ අපේ applications ටික දාන්නේ. එතකොට දැන් එයා දැන් ඔයා කියලා හිතන්නකෝ නායනා එහෙ ගිහිල්ලා වෙන එකක් මේ කරන්න ගිය ගමන් මගේ ඩීටේල්ස් තමයි ඔටෝ ෆිල් වෙන්නේ. ඒක මට දැන් අද ඒක මේ තහවුරු වුණා. අපි මේ නයන්තරත් එක්ක අපි කෝල් එකකට යන්නේ. IRD එක හදන එකේදී ඔටෝ වැටෙනවා මේ ඔයාගේ නම. ඔයාගේ ඒ කියන්නේ ඒක වුණාම හරිම ප්‍රශ්නේ මොකක්ද නැද? ඒක හොඳට මොළුවේ තියාගෙන මම එදා ගිය පාරත් මම ඒක කිව්වා. අනිවාර්යෙන් ඔටෝ ෆිල් වෙනේවා අයින් කරලා තමුන්ගේව දාන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නේ මොකක්ද නැද? ගොඩක් වෙලාවට OTP එකක් එක්ක මට එන්නේ මේ ටග් ගාලා ලොගින් වෙන්න මේ පාස්වර්ඩ් එක මොකක් හරි නොටිෆිකේෂන්. ඉතින් සමහරක් මාව එහෙ නිව්සීලන්තේ ඉඳන් මාව කන්ටැක්ට් කරගන්න බෑ එකක්. අනිත් එක හරිම ප්‍රශ්නයක් නේ. මමත් වැඩවල ඉන්නේ සමහරක් වෙලාවට. එතකොට ඒ වෙලාවේ ටග් ගාලා කන්ටැක්ට් කරගන්න බෑ. මොකද OTP එකක් එන්න ඕනේ. පර්සනල් ගොඩක් කොන්ෆිඩෙන්ෂල් දෙයක් ඒක ඇවිල්ලා. ඉතින් කවුරු හරි එහෙම නෝ අපේ විශේෂයෙන්ම අපේ ස්ටුඩන්ට් කෙනෙක් එහෙම නොටිස් වුණොත් එහෙම දෙයක් වෙලා කියලා ටග් ගාලා අපිවත් කන්ටැක්ට් කරන්න. IRD එක හරි ගොඩක් වෙලාවට IRD එකේ තමයි ඔක වෙන්නේ. දැනුවත් කළා ඔයාලට පුළුවන් ඒක චේන්ජ් කරගන්න. IRD එක හදද්දි ස්පෙෂලිම ඒ මගේ ඩීටේල් එක ඩිලීට් කරලා ඕගලන්ගේ ඩීටේල්ස් ෆිල් කරන්න ඕනේ. right. ඊට පස්සේ මේ NZBN කියන්නේ මොකද? NZBN කියලා නම්බර් එකක් තියෙන. කියන්නේ සෝ නිව්සීලන්ත වල බිස්නස් එකක් රෙජිස්ටර් කරාම නම්බර් එකක් හම්බ වෙනවා. එතකොට මේ නම්බර් එක දැන් අපේ IELTS overseas education කියන එකට තියෙන නම්බර් එක තියෙනවා. හරි? නම්බර් එකක් ගන්න ඕනේ. ඊළඟට නම secure කරගන්න ඕනේ. domain name එකක් යනවා. දැන් වෙබ්සයිට් එකක් අපි ඕන එකකට හදනවනේ. right? ඕන වෙබ්සයිට් එකක් කියන එකක් ඉතින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ රෙගියුලේෂන්ස් අනිවාර්යයෙන්ම බලන්න. රටට අලුත් වුණාම එකපාරට බිස්නස් ස්ටාර්ට් කරන්න යන ඉස්සෙල්ලා පොඩ්ඩක් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් මොනවද කියන එක බලන්න හොඳට මේ රටේ තියෙන. බිස්නස් එකෙන් බිස්නස් එකටත් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ ට්‍රේඩ් මාර්ක් රෙජිස්ටර් කරන ඒවා මේ හැමදේම ඇත්තටම නෑ හරි ලේසි නිව්සීලන්ත වල කරන්න. මම ඒක කිව්වේ. මේ ස්ටාර්ට් කරන එක ලේසි. පවත්වාගෙන යන එක අමාරුයි. හොඳට තේරුම් ගන්න ස්ටාර්ට් කරන එක ලේසි. පවත්වාගෙන යන එක අමාරුයි. මොන මොඩල් එකක් වුණත් පළවෙනි ටික ඇත්තටම අමාරුයි සර්වයිව් වෙන එක. හරිද? දැන් මම මේ චුට්ටක් මතක් වෙච්ච දෙයක් ඔන්න දැන් කියන්න. මේ දවස්වල මම අපි ගිය පාර වීඩියෝ එකත් කිව්වා ස්කෑම්ස් යන එක ගැන. මම මෙතන ඇවිල්ලා කියන ඒවා බැලුවාම මේ සමහරක් වෙලාවට මිනිසු කරන දේවල් රස්සාවල් තියෙනවා කියනවා අර කම්පැනි නිව්සීලන්ත වල තියෙනවා කියනවා මේ කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙන කියලා එහෙම කියලා වර්ක් වීසා වලට මෙන්න මේ ඕගලන්ව ගන්න පුළුවන් මෙන්න ජොබ් ඔෆර් එකක් දෙනවා. අපිට පුළුවන් විදිහට අපි උදව්වක් විදිහට කරන්නම් ඔයාට දැන් ඔයා බලන්න මේ බිස්නස් එක ඇත්තටම එහෙම තියෙනවද කියලා. ඕගොල්ලෝ හොයනවනේ. ඒතර එක එක්කෙනා අහනවා. දැන් අද මම මෙතන ලින්ක් එකක් දෙන්නම්. ඕගොල්ලෝම ගිහිල්ලා බලන්න ඒකට ගිහිල්ලා ඔය බිස්නස් ඇත්තටම එහෙ තියෙනවද කියලා. රෙජිස්ටර් වෙලා තියෙනවද කියලා.
ඕනම බිස්නස් එකක් මේකේ තියෙන්න ඕනේ. මම වෙබ්සයිට් එක දෙන්නම්. මේ කම්පනීස් වෙබ්සයිට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. දැන් ඔයාට ඕන IELTS overseas education කියලා ගහලා බලන්න. ඒකේ ඩිරෙක්ටර්ස්ලා කවුද, ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද, මේ හැම එකක්ම publicly available. මොකද ඒක publicly available information තියෙන්නේ. right? ඉතින් ඔයගොල්ලෝට බලන්න පුළුවන්. ඕනම කම්පැනියක් දැන් ඕනම අපේ කම්පැනි එක නිව්සීලන්ත රෙජිස්ටර් වෙලා තියෙන්නේ. නිව්සීලන්ත රෙජිස්ටර් වෙලා නම් තියෙන්නේ බලන්න කියලා. කිසි ප්‍රශ්නයක් දැන් අපේ ෆීල්ඩ් එක ගමුකෝ. දැන් අපේ ෆීල්ඩ් එකේ ඉන්නවා රෙජිස්ටර් වෙච්ච නිව්සීලන්ත ඉඳන් ඔපරේට් කරන මේ අපි වගේම නිව්සීලන්ත ඔපරේට් කරන. ඉතින් නිකන් ගිහලා බලන්න කියලා. ඒ කියන්නේ ඒවයි ක්‍රෙඩිබිලිටි එක. ඇත්තද? කවුද මේව කරන්නේ? අවශ්‍ය නම් බලන්න. මොකද ඒක පබ්ලික්ලි තියෙන දෙයක් නේ. ඉතින් ඕගොල්ලෝ ඒක නිසා මම මේක කියන්න හේතුව තමයි ස්කෑම් වලට අහු වෙන්නේ නැතුව ඉන්න. මොකද ඔයගලන් ඩිසිෂන් එකක් ගන්න කලින් නිවැරදි තොරතුරු හොයලා බලන එක මාරු විදිහට වටිනවා. වටිනවා. ඉතින් ඒතකොට ඔයා දන්නවනේ මේකේ ඩිරෙක්ටර් ඇවිල්ලා මෙයා. right? එතකොට දන්නවා මේ ඩිරෙක්ටර් කවුද? ලංකාවේ මෙයාද? දැන් අපි මම දැන් හැමතිස්සෙම කියා ගන්නවා මම ඩිරෙක්ටර් කියලා. ගිහිල්ලා බලන්න මම ඇත්තටම ඩිරෙක්ටර් බලන්න ගිහිල්ලා මම ඩිරෙක්ටර්ද කියලා. හරි? ඉතින් ඒක නිසා මේ ඒ වගේ හැම කම්පැනි එකම ඕගොල්ලෝ බලන්න පුළුවන්. හරි? ඉතින් ඒක නිසා මේ බිස්නස් එකක් පවත්වාගෙන යන එක ලේසි නැහැ. ඇඩ්වයිසර්ස්ලා තියාගන්න ළඟ දැන් අදටත් මට වුණත් මොකද මම නිව්සීලන්ත වල ඉපදුනේ නැහැනේ. මට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මට වෙනම accounting firm එකක් එක්ක මම වැඩ කරනවා. ඒ කියන්නේ ඒ තමන්ගේ බිස්නස් එකේ ස්වභාවය අනුව ඒව කරගන්න. මගේ accounting firm එකක් මට වෙනම තියෙනවා. lawyer කෙනෙක් මට වෙනම ඉන්නවා. ඒ කියන්නේ මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. මම හැමදේම දන්නේ නැහැ නේ. ඒතර ඒ හින්දා මගේ හැබැයි මම මාර ස්ට්‍රෙස් ෆ්‍රී ඉන්නේ. හරිද? මොකද මම ඒකට වියදම් කරාට මං හැමදේම මන් දන්නවා හරි විදිහට සිද්ධ වෙනවා කියලා. ඒ ප්‍රොෆෙෂනල්ස්ලාට ඒව දීලා තියෙන නිසා. හැබැයි මම මේකේ ස්ටාර්ට් එකේදී එච්චර දේවල් කරන්න ගියේ නෑ. මොකද ඔක්කොම ඉස්සලා සල්ලි හම්බ කරලා ඉන්න බෑ. නැත්තම් ඔයාට වෙන්නේ accountantලට සල්ලි දීලා ඒ වගේ mistake එකක් තමයි මම අර කිව්වේ මට ඩොලර් 25000 විතර නැති වුණා කියලා. ඒ වගේ බොරු වැඩ කරන්න ගිහලා තමයි. ඒ කියන්නේ හරියට දන්නේ නැතුව අතනම නොදැන කරපු වැඩක් ඒක. accountant ලව තියාගත්ත මේව කරලා අන්තිමට accountant ගේ fee එක ගෙවලම මගේ නිකන් සල්ලි ටික නැති වුණා. තියෙනවද ව්‍යාපාරයට වඩා ඒ ඔන්ලයින් බිස්නස් එකක් ඒක ඇත්තටම කිව්වොත් හරිද? ඉතින් ඒක නිසා මේ හරි පරිස්සම් වෙන්න. එතකොට ඕගලන්ට ලස්සන්ට නවසීලන්තේ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් මේ කරදරයක් නැතුව. ඔන්න දැන් ගිහාම බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියලා ඔය මගෙන් ගොඩක් වෙලාට අහනවා මේ ඩිපෙන්ඩන්ට්ස් පවුස්ලා නේද? ඩිපෙන්ඩන්ට් වීසාස් කරද්දී එහෙම දැන් අපේ ඒක සාධාරණ මෙහෙම රික්වයර්මන්ට් එක තේරෙනවා. හැබැයි too early සමහරු. ඒ කියන්නේ කීක බිස්නස් අහනවා. ඒ කියන්නේ ලංකාවේ හොඳට බිස්නස් කරගෙන යන අය වෙන්න පුළුවන්. හැබැයි ඒක නිව්සීලන්ත වලට එකපාරටම මම හැමතිස්සෙම දකින්න එහෙම කරන්න ගියාම ફોකස් එක නැති වෙනවා නේද? මට තියෙන වොරි එක ඒකයි. යන මට නැත්නම් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම දකින්නේ අර එතකොට දැන් ඔයා හිතන්නකෝ දැන් හස්බන්ඩ් and වයිෆ් යනවා. වයිෆ් ඔන්න ස්ටුඩන්ට් හස්බන්ඩ් ව්‍යාපාරයක් පටන් ගන්නවා. පටන්ගෙන ඔන්න එයා එන දැන් ඊට පස්සේ ලේසි නෑනේ ව්‍යාපාරයක් කරන. ඔන්න දැන් වයිෆ් දැන් මේගොල්ලෝ ගියේ මොකටද? හරි අපි ඉගෙන ගන්නවා ස්ටඩි කරලා රෙසිඩන්ස් ගන්නවා ඒක. රෙසිඩන්ස් ගන්න අපි දැන් පාත්වේ එකක් ලස්සනට පැහැදිලි කරලා තියෙනවනේ. ඒකත් වැඩ කරන. දැන් මේගොල්ලෝ දෙන්නම එෆර්ට් එක දාන්නේ මොකටද? අර බිස්නස් එක රැක ගන්න දැන්. හරිද? ඊළඟට තව ජොබ් එකකට ගිහලා හරි කමිට්මන්ට් එකක් දෙන්නේ නැහැ. ගෙදර දුවන් එනකන් ඉන්නේ බිස්නස් එකේ වැඩට. මම ඒක කිව්වේ රෙසිඩන්ස් ගත්තට පස්සේ කරාට කමන්නේ නැහැ. නැත්තම් වෙන්නේ අන්තිමට හරියට රස්සාවකුත් නැහැ. අර බිස්නස් එක හරියට දුවන්නෙත් නැහැ. දෙකම නැති වෙලා අන්තිමට අත පිහදාගෙන ආපහු ලංකාවේ එන්න තමයි වෙන්නේ. හරිද? ඉතින් ඕක කරගන්න එපා. මේ මං කියන්නේ නිකන් නෙමෙයි මේක කියන්නේ. හරිද? ඒකින්ද මේක හරිම සීරියස් ගන්න ඉවසගෙන ඉඳලා ෆන්ඩ් එකක් හදාගෙන හරි තැනදී වැඩේ කරන්න හදිස්සි වෙන්න එපා. හරි එහෙනම් දැන් නිව්සීලන්ත වල ප්‍රොපර්ටි එකක් ගන්න දන්නවා. බිස්නස් එකක් කරන්න ඕන හැටි දන්නවා. නර්ස් කෙනෙක් වෙන්න දන්නවා. yes හරි මම හිතනවා මේ අද ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරනකොට හැමදාම එකම විදියට මේක කරන්නත් බෑනේ නේ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය සහ මේවා තමයි අපිට අපෙන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න. අනිවාර්යයෙන්. ඉතින් ගොඩක් කට්ටිය හැමෝම කැමතිනේ ප්‍රොපර්ටි එකක් ගන්න, වාහනයක් ගන්න, බිස්නස් කොහොම එකක් කරත් පටන් මම ගන්න. හිතන්නේ මොන දේ කරත් අපි කියන්න ඕන එකක් තමයි ඔය ලෝයර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් ගන්න එක හරි වටිනවා. අපි ඒක ඔව්, දෙයක් කරන්න කලින් නේද? අනිවාර්යෙන්. දැන් අපේ ප්ලෑන් එකක් හරි තියෙනවා නම් මුලින්ම ලෝයර් කෙනෙක් හම්බ වෙලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන අපේ ප්ලෑන් එක කියලා එයාගෙන් ඇඩ්වයිස් එකක් අරන් යන්නේ. ඒවට ඒකනේ වැඩේලා But තියෙන්නේ. worth paying for it. සල්ලි ගියාට අපි වෙන දෙයක් කරලා රස්යාදු වෙලා මැද්දෙන් ගිහිල්ලා අයියෝ කියලා පස්සේ හැරිලා අපිට කරෙක් කරන්න බෑ. අපි මුලින්ම මේක දැනගත්තොත් හරි ඇඩ්වයිස් එක ගත්තොත් අපිට එතනින් එහාට යන්න පුළුවන් නේ. අනිවාර්යෙන් දැන් මේ ඒක හොඳම උදාහරණය තමයි දැන් මේ පාර මේ මගේ මේ අර්ගයක් ප්‍රොපර්ටි එකක් මම විකුණනකොට මම ඇත්තටම කිව්වොත් මේ මම ඉස්සෙල්ලාම කතා කරේ අර වගේ මම ලෝයර්ට තමයි ඉස්සෙල්ලා කතා කරේ. මොකක් කරේ හේතුවකට මට ඉතින් ඒක හිතුණා මම ගම ලෝයර්ට කතා කරලා තමයි මම මේකේ පැත්ත මේව කළා ලීගල් පැත්ත කතා කරලා ඒ ඇඩ්වයිස් එකත් එක්ක තමයි ඊළඟ ස්ටෙප්ස් ටික කරන්න ගත්තේ.
හරිද? ඉතින් ඒවට charge එකක් යනවා. ඉතින් සමහර තැන්වල ගෙවන්න වෙනවා. ඔව් ඒ charge එක ගියට පාඩු නෑ. ප්‍රොෆෙෂනල් charge එක ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන knowledge එක. ඒක අපි කරන්න දන්නවා නම් ඉතින්. ඔව් ඉතින් ওই ටික තමයි ඉතින් අද කතා කරන්න තියෙන්නේ. අපි හැමදාම කියනවා වගේ මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න ඊළඟ සතිවල මොනවද කතා කරන්නේ ජොබ් එක විතරක් නෙමෙයි ඕනම ටොපික් එකක් ඔයගොල්ලෝගේ අදහස් දාන්න මෙතන අපි කරන්න පුළුවන් දෙයක් නම් අපි අනිවාර්යෙන්ම ඒ ඉන්ෆර්මේෂන් හොයලා බලලා කරනවා. තව මම පුළුවන් තරම් ඉස්සරහට බලන්නේ පොඩ්කාස්ට් එකට මේ සමහර විෂයන් සම්බන්ධයෙන් ප්‍රගුණ කරපු අය ඉන්නවනේ. විශේෂඥයෝ නේ ප්‍රොෆෙෂනල්ස් ඒගොල්ලන්ව ගෙන්න සම්බන්ධ කරගන්න බලන්න ඕනේ. අපිට තියෙන චැලෙන්ජ් එක තමයි මේ ටයිම් ඩිෆරන්ස් එක. නමුත් අපි පුළුවන් තරම් try එකක් දෙනවා. එහෙම කට්ටියත් ගෙනල්ලා මේ දේවල් ඕගලන්ට හරියට සම්බන්ධ කරලා දී හොඳ අවබෝධයක් ලබා දෙන්න රටකට යනකොට. අනිත් එක දැන් නයනා නිව්සීලන්ත ගැන කතා කරා ඇති වගේ කියලාත් මම හිතෙනවා දැන් එක දිගට නිව්සීලන්ත යනවා. මොකද කට්ටිය හිතනදී අපි නිව්සීලන්ත විතරද කරන්නේ? නෑ අපි දැන් ඉස්සරහට ඩුබයි කරනවා කියලා කිව්වා. ඉතින් ඊට අමතරව අපි දැන් මේ වෙනකොට ඕස්ට්‍රේලියා UK කැනඩා ඒ කියන්නේ අපි මේ කන්ට්‍රීස් හැම දෙයක්ම කරනවා. ඉතින් ඕගොල්ලෝ යන්න කැමති නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න. අපි හැමතිස්සෙම මේ නිව්සීලන්ත ගැන කතා කරන්නේ අර මං කිව්වේ මැක්කයි කතාව වගේ පටන් ගත්තොත් ඉවර වෙන්නේ ආපහු වෙලා නිව්සීලන්ත වල. ඒ කියන්නේ මොකද එකක් ඇවිල්ලා දැන් මම ඉන්නෙත් නිව්සීලන්ත නේ. මේ පැත්ත ගැන වැඩිපුරම අපි කතා කරන නිසා සහ අපේ ආයතනෙත් ප්‍රසිද්ධ නිව්සීලන්ත වලට නේ. කැරකිලින්නේ ඔතනටම තමයි. ඔතනටම තමයි. හැබැයි අපි අනිත් ඒවාත් දන්නවා. අපි අනිත් ඒවාත් දන්නවා. අනිවාර්යෙන් නොදන්නව නෙමෙයි අන්තිම කන්වර්සේෂන් එක ඉවර වෙන්නේ නිව්සීලන්ත නේ. වැඩේලා තියෙන්නේ. UK බලන් යන්න ඇවිල්ලා යන්නේ නිව්සීලන්ත ඊට පස්සේ. හරිද? ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒක නිසා මේ අපිට කතා කරන්න 0115 619 227 ඉතින් ඊමේල් කරන්න office@iltsoverseas.org. ඉතින් අපි බලාගෙන ඉන්නවා ඔයගලන් අපෙන් ගයිඩන්ස් එක ගන්න බලන් එනකම් අපේ ඔෆිස් එක තියෙන්නේ නම්බර 118B දෙහිවල පාර මහරගම. ඉතින් ඔයගලන්ට අපිව විසිට් කරන්න පුළුවන් ඕනම වෙලාවක. අපි කියලා වෙන අයට රැවටෙන්න එපා. ඔව් අනිවාර්යයෙන්ම තව මේ වීඩියෝ එකෙත් මම කියනවා අපි කියලා වෙන අයට රැවටෙන්න එපා. මොකද අපි වශයෙන් පෙනී සිටින කට්ටිය ඉන්නවා ඔයගලන්ගෙන් සල්ලි ගන්න පුළුවන් එකේ ඔයගලන්ව මිස්ලීඩ් කරන්න පුළුවන්. ඒක නිසා ඉතින් අපි කියන කට්ටිය හොයාගන්න අමාරු කට්ටියක් නෙමෙයි. මොකද අපි මෙහෙම පබ්ලික්ලි ඇවිල්ලා තියෙන ඔයගලන්ට හොඳටම හොයාගන්න පුළුවන් අපිට නැද්ද කියන එක. නමුත් අවාසනාවකට සමහරු එහෙම අහුවෙන්න පුළුවන්. ඒක නිසා හොඳට ඩබල් චෙක් කරලා දේවල් කරන්න. එහෙනම් හරි. ගොඩක් ස්තුතියි වෙලාවට. Thank you Mr. Miguel. ඉතින් හැමදාම වගේ ඉන්ෆර්මේෂන් දෙනවට ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. සුබ ගන්නවා. හරි. සුබ දවසක්. සුබ දවසක්.